ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අද දවසෙත් අපි අපේ පේපර් ක්ලාස් එක තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පුතේ. ඔව්. අපි ඉගෙනකට මේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍ර පන්ති 27ක් පවත්වලා තියෙනවා. අපිට ඔන්ලයින් එක පේපර් එකක් මිස් වුණා කරගන්න සර්ට තිබ්බ ගැටලු ටිකක් නිසා. ඉතින් ඒ වගේ මතක් කරනවා හෙට පුතේ නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්ති හෙට දවසේ නෑ. ඒක අනිද්දාට මම දාලා තියෙනවා. හෙට විශේෂ වැඩක් එදිලා තියෙන නිසා. අනිද්දා එක 7:00මාරට තියෙනවා. මම එක මෙසේජ් එක දාන්නම්. ගිය සතියේ ළමයි විශාල සංඛ්‍යාවක් එකට හිටියා. ඔයාලා ඔක්කොම සහභාගී වෙන්න වෙලාවට ගණන් හදන වැඩසටහන හෙට නෑ. මේ සතියේ විතරක් අනිද්දා තියෙනවා. හරි. එහෙනම් අපි කතා කරන්නේ පළාත් ප්‍රශ්න පත්‍රයක්. ඒකේ අපි බලමු කොහොමද ඔයාලා කොච්චර හොඳින් මුණ දීලාද කියලා. ඒ වගේම තමයි අපි බලමු අපේ කරපු ළමයි නැවත කරලා මේ පන්තියෙන් ප්‍රයෝජනෙ අරගෙන වැඩිපුර ලකුණු ගන්න මේක හදලාද කියලා. ඉතින් අලුත් ළමයි කීප දෙනෙක් ඉන්නවා. හොඳයි පුතේ ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න සර්ගෙන්. හොඳයි. ටිකක් අලුත් විභාග රටාවට හදපු පේපර් එකක් තියෙනවා මේකේ බලන්න පුතේ. පුතාලට මම කියන එක පැහැදිලිව ඇහෙනවද? ඔව් සර්. ඇහෙනවනේ. හරි පුතේ හරි. ඔයා අනන්‍ය නේ පුතේ? ආයේ කවුද ඉන්නේ? වගේ යාළුවෙක් හිටියා නේ. හොඳයි. good. හරි රයිනි නේද? හොඳයි ළමයි. පහන්නේ ආයෙ ඉවද්දුව. හරි. very good පහන්නේ. හරි. හොඳයි ළමයි. බලන්න අපි බලමු පහත රූප ඇසුරෙන් අසාදී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේක අපිට ඉර නගිනවද ඉර බහිනවද කියන්නත් බෑ. නාය යන අවස්ථාවක් පේන්නේ නැහැ පුතේ. නමුත් කඳු මුදුන් වල ගස්සනක් නැහැ. ආයන්ට පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මේකේ එහෙම පරිසරයක් අපිට පේන්නේ ටිකක් හොඳ ප්‍රසන්න පරිසරයක් තියෙනවා. වාහන ගමනක් පිට වාහන ගොඩකුත් නැහැ. පරිසර දූෂණයක් ලොකු දුමකුත් නැහැ. එහෙනම් අපිට මේකේ ප්‍රත්‍ය පුවත අපිට ගන්න පුළුවන් net පිනවන සුන්දර පරිසරයකි. දැන් මයික් ඔෆ් කරමු ඈ. net පිනවන සුන්දර පරිසරයකි. අංක 2 රූපයට අඩුම සම්බන්ධතාවයක් තියෙන පුතේ පරිසර දූෂණය අධිකයි. ඔව් කාගේ හරි මයික් එකක් සද්දයි ඒක අයින් කරගන්න හැකි ඉක්මනින් ඈ. නැත්නම් මම ඒක අයින් කරනවා ඔය පොඩ්ඩින් ඈ. ඔව් අමනාප වෙන්න එපා පුතේ. මොකද දන්නවද? අපි කීප විටක්ම ළමයින්ට කියලා තියෙනවා. අනික ළමයින්ට කරදරයි නේද? හරි. 2 3 රූපයට අඩුම සම්බන්ධතාවයක් දක්වන්නේ මොනවද පුතේ? රසකාරක. පොල් කියන්නේ ස්වාභාවික පරිසරයේ ස්වාභාවිකව ඉතාමත් ප්‍රයෝජන රසක් තියෙන ආහාර රසක් ලැබෙන ශාකයක්. නේ? ඔව් පොල් කුරුම්බා නේ විනාකිරි නේ පොල් රා පොල් පැණි පොල් හකුරු වගේ ගොඩක් දේවල් තියෙනවා. අංක 4 මේක අපිට අඳින්න පුළුවන්. මුලින් දීන රූපය සම්පූර්ණ කිරීමට ගැළපෙන පිළිතුර තෝරන්න. මේකේ පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. අපි යමු ඊළඟට ටිකක් ඉක්මනින් යමු. මේක හරියම වැදගත් අද දවසේ පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ. මම ඒක සම්පූර්ණ සාකච්ඡා කරනවා දවසේ. ඉතින් මේක පළවෙනි ප්‍රශ්න පත්‍රේ මධ්‍යස්ථ ප්‍රශ්න පත්‍රයක්. ලේසිත් නෑ අමාරුත් නෑ. නමුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම හොඳ ශිෂ්‍යත්ව මට්ටමේ හොඳ ප්‍රශ්න පත්‍රයක්. ඉතින් අපි ඒක සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේකේ පුතේ පහත වස්තුව දෙස ඒ දෙස බැලුව විට. දැන් මේක පහත වස්තුව දෙස ඒ දෙස බැලුව විට පුතාලා ඔයාලට පේනවා මේ B ඔයාලට දාලා තියෙන්නේ මේක ඔයාලා රවට්ටන්න දාලා තියෙන්නේ. එතකොට ඔයාලා පටල ගන්නවානේ. දැන් ඒ දෙස බැලුව විට අපිට පේන්න පුළුවන් මෙන්න මේක. එතකොට 1යි. මේ මූණත පේනවා අපිට. 1යි. මෙන්න මේ සමචතුරස්‍රාකාරයක පේනවා 2යි. ඊට අමතරව මේක පේනවා 3යි. නේ? උඩින්නේ බලන්නේ. මේක පේනවා 4යි. ආයෙ පේන්න පුළුවන් මේක. උඩින් බලනකොට. ඕම් ඔය ටික තමයි පේන්න පුළුවන්. අනික් ඒවා එකක්වත් පේන්නේ නැහැ උඩින් බලනකොට. ඉහළින් බැලුව විට අපිට එහෙම තමයි පේන්නේ. සමචතුරස්‍රාකාර මුණක් පහක් පේනවා. අපි යමු 6ට. යම්කිසි රටාවකට නිවැරදිව පෙළගස්වා ඇති ආකාරය ඇති රූපය බලන්න කිව්වා. මේකේ පුතේ පිළිතුරු සංසන්දනය කරනකොට අපිට වඩා සාධාරණ උත්තරයක් ඇත්තටම මට මේකට නම් ආවේ නැහැ. මේක මම හදපු පේපර් එක නෙවෙයි රජයේ පේපර් එකක්. දැන් මේ කියන්නේ මේ D කියන්නේ
කොටස් 6ක 1යි 2යි 3යි 4යි 6කට බෙදලා පොඩි කොටසක්. එතකොට 6න් එකක් පොඩි කොටසක්. හැබැයි A කියන්නේ භාගයක්. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් මේක පොඩි මේක ලොකුයි මැද දෙක සමානයි. මොකද BC කියන්නේ දෙකම 4න් එකේවා. අනිත් ඒවාගේ කිසි සමානතාවයක් දැක්කේ නැහැ. ඒ නිසා අපිට මේ පිළිතුර තමයි ගන්න පුළුවන්. හත්වෙනි රූපයෙන් 4න් 3ක් පාට කිරීමට නම් පාට කර ඇති කොටසට අමතරව තවත් කීයක් පාට කරන්න ඕනද? 4න් 3ක්. එතකොට ඔයාලා හිතන්නකෝ 4න් 3යිනේ. එතකොට මේකේ කීයක් තියෙනවද? මේකේ සම්පූර්ණ තියෙනවා 8ක්. එහෙනම් 4 දෙගුණේ තමයි 8. එහෙනම් පාට කළ යුතු සංඛ්‍යාවක් දෙගුණේ. 8න් 6ක්. දැක්කද මම හදාගත්ත විදිහ? නේ? 4 දෙගුණේ 3 දෙගුණේ. දැනට එක කෑල්ලක් පාට කරලා තියෙනවා. එහෙනම් තව කීයක් පාට කරන්න ඕනද? 5ක්. 5. පැහැදිලි ඇතිවද? 5ක් පාට කළ යුතු. 5ක් පාට කරන්න ඕන. හොඳයි. හොඳයි ළමයි. නැවත බලා ගන්න. ගැටලුවක් තිබුත් මට කියන්න. අලුත් ළමයි ප්‍රශ්නයක් තිබුත් මට කියන්න. පරණ ළමයි කියලා ගැටලුවක් නැහැ. අලුත් ළමයි කියලා ගැටලුවක් නැහැ. ඕන කෙනෙකුට මම නැවත කියලා දෙනවා. ප්‍රශ්න බෝඩ් එකේ ලියලා කියලා දෙනවා. 8. අකුරට ඔබ වෙන්න අකුරු කරන්න ඔබ ඒ කියන්නේ දාසකම් කරනවා කියන්නේ වැඩ කරනවා. ඔව් ඉගෙන ගන්නට ඔබ හොඳින් වැඩ කරන්න. පසුව අකුර වේ දැස. පස්සේ ඉගෙන ගත්ත එක ඔයා වෙනුවෙන් වැඩ කරයි. ඔව් ඔයා වෛද්‍යවරයෙක් වුණොත් එහෙම ඔයාට මුදල් හොයා ගන්න හොඳ වෘත්තියක් ජීවිතයක් ගත කරන්න ඒක උවමනා වෙනවා. ඉටු වෙයි ඔබ හැම අදහස. හොඳ ඉගෙන ගත්තොත් ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙනවා. ගෙන දෙයි සැප දාස සැප සම්පත් දෝ ජීවත් වෙන්න පුළුවන්. මෙම කවියේ කවිය කීමට වඩා තුස්ස කර ඇත්තේ හොඳින් ඉගෙනගත් විට සැප පහසු සම්පත් ලැබෙන බවයි. 8ට 1 9 පුතේ පහත් දැක්වෙන ගණකයක් සැදීමට යොදාගත් පතුරමකි. මෙමගින් ගණකයක් සැදුව විට හතර පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති හැඩය. දැන් විවිධ ගණක හම්බෙනවනේ පුතේ. දැන් ඔය අපි ගෙවල් වල උඩ දාන ධාතු කැට සම්මත ගණක. ඔව් ඒ සම්මත ගණකයක නම් අපි දන්නවා ඕනෑම දෙපැත්තක එකතුව 7ක් වෙනවා. එකට විරුද්ධව තියෙන්නේ කීයද? 5. දෙකට විරුද්ධව තියෙනවා කීයද? ඔව් දෙකට විරුද්ධව 5. එකට විරුද්ධව 6. තුනට විරුද්ධව 7. 7ක් වෙනවා. එහෙම මේ අපිට රූප සටහන් වල දෙන ඒවා සම්මත ගණක නෙවෙයි. ඉතින් මේ වගේ එකක් අපිට ගන්න පුළුවන් එකක් හැර එකක්. දැන් මේක නමපුවම මේකට විරුද්ධ වෙන්නේ මෙන්න මේක. පහට විරුද්ධව 2. මේකට විරුද්ධ වෙන්නේ 6. මෙන්න මේකට විරුද්ධ වෙනවා 4. එකක් හැර එකක්. එහෙනම් අපි අහන්නේ 4ට විරුද්ධව 4ට විරුද්ධ වෙන්නේ 3. හරි පාසුවෙන් හොයාගන්න පුළුවන්. පාසුවෙන් හොයාගත්ත හැකි එක. යන් අපි 10ට 2024යි 8යි 10 වන දිනට යෙදෙන තම උපන්දිනයේ වෙනුවෙන් ඊට පෙර දින කේක් එකක් ලබා ගැනීමට වෙළඳපොළට ගිය දිල්මානි එහි 2024යි බලන්න පුතේ 2024යි 8යි 25 සටහන් කරන දුටුවාය. එදින සිට කල්ලිකුත් වීම තිබූ දිනයට දින ගණන කීයද? දැන් මේකේ උපන්දිනයේ තියෙන 8යි 10යි. එහෙනම් මෙයා කඩේට ගිහින් තියෙන 8යි 9. නේ? 8යි 9 තමයි කඩේට ගිහින් තියෙන්නේ. දැන් අපිට එහෙනම් 9 වෙනිදා තමයි ගණන් ගන්න වෙන්නේ. 9 ඉලක්කමක් විදිහට ගන්න නැහැ. 9 ඉඳන් 10 වෙනිදාට 10 වෙනිදාට දවසක් වෙන්නේ. එහෙනම් 9 අයින් කළා 10 11 12 13 14 15 16 17 18 19
20 21 22 23 24 25 දින එනවා කීයක්ද 16. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන 8යි 25න් 8යි 10 අඩු කරන්න. එතකොට 15යිනේ. ඊට පෙර දින නිසා එකක් එකතු කරන්න. එතකොට 16. ඔව් 16. 16. දාසයක් ආපු නේ. පුතේ පොඩි ගෙදරක මයික් එක ඇතුලේ පොඩක් ඕෆ් කරගන්න. Galaxy J7 Prime හැමදාම පුතේ ඔක ඔන් කරන් ඉන්නේ. ඒක ඕෆ් කරන්න. ඔව් මයික් දෙක ඕෆ් කරන්න සද්දයි පොඩි පොඩිවට. කරදරයි එතකොට. හරි. මේක හරි අපි යන් 10ට. මේකේ පුතේ පොඩි වැරද්දක් තිබ්බා. මේ මෙතන. මේක C දාගන්න. ඔයාලා C දාගෙන උත්තර සපයන්න. තුන්වෙනි උත්තරේ පොඩි වැරද්දක් තිබ්බ ඒක C දාගන්න ඕනේ. ඒක ඔයාලා C දාගෙන පිළිතුරු සපයන්න ඉක්මනට. මම එතකන් ගානේ කියවන්න. යන්ත්‍රයක තිබූ එකිනෙකට වෙනස් එකිනෙකට සම්බන්ධ වූ දැතිරෝධ තුනක් රූපයෙන් දැක්වේ. ඒ අනුව අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඊතලයෙන් දැක්වෙන්නේ ඒ දැතිරෝධය කැරකෙන දිශාව වේ. පුතේ දැතිරෝධයකට දැතිරෝධයක් සම්බන්ධ වෙනකොට දැතිරෝධ කැරකෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ A කැරකෙනවා නම් මෙහාට B කැරකෙන්නේ අනිත් පැත්තට. B කැරකෙන්නේ මෙහාට. හරි? එහෙනම් B කැරකෙනවා නම් මෙහාට C කැරකෙන්නේ මේ පැත්තට. ඉතින් අපිට පේනවා A සහ C එක පැත්තකට කැරකෙනවා B විරුද්ධව කැරකෙනවා. එතකොට මේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ වැරදි පිළිතුර තෝරන්න. එක A එක දිශාවකටත් B ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටත් කැරකේ. ඒක හරි. ABC දැතිරෝධ තුනම එකම දිශාවට කැරක එක වැරදි. මම අර වැරද්දක් තිබිලා හැදුවා AB AC එක දිශාවකටත් B ප්‍රතිවිරුද්ධ දිශාවටත් කැරක. ඒකත් හරි. එහෙනම් අපිට පිළිතුර වශයෙන් ගන්න පුළුවන් කීයද පුතේ? ඔව්. අංක 2. අංක 2 තමයි ගන්න පුළුවන්. පිළිතුර වශයෙන් අංක 2 ගන්න පුළුවන්. හරි. ඊළඟ එක අපි 12ට යමු. ඔව් ළමයි කනගාටු වුණත් කියන්න ඕන මේ ටිකක් ඕෆ් කරගන්න නැතුව වැඩ කරන කට්ටියගේ සම්බන්ධතාවය බිඳ වැටෙයි ඈ. මොකද මේ මට අනිත් දෙමාපිය ඊට පස්සේ චෝදන කම්ප්ලේන් එක දානවා. මේ ළමයි කෑ ගැහුවා ඒක ඇහුන්නේ නැහැ එහෙම කියලා. ඉතින් හොඳ නෑනේ. මම අර ඉස්සර කොවිඩ් කාලේ නම් මම ක්ලාස් ඔන් කරලා කරන්නේ. කවදාවත් මම මියුට් කරලා කරන්නේ නැහැ මයික්. හැබැයි මෙතරේ මේ අපේ ක්ලාස් එකේ කීප දෙනෙක් ඉන්නවා අපි දන්න අය. ඒගොල්ලෝ මේ මයික් එක මියුට් කරගන්නේ නැහැ කොච්චර කිව්වා. ඉතින් මම කීප විටක් ඒගොල්ලෝ මේට දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කාරුණිකව ඉල්ලනවා ඒක ඔෆ් කරගෙන අවශ්‍ය වෙලාවට ඔන් කරලා කතා කරලා වැඩේ කරගන්න. ඒක අනික් අයට කරන උදව්ව. සහ මටත් කරන උදව්ව. right. පුතේ එතකොට මේකේ මෙහෙම කරකුණොත් එහෙම කරගෙනකොට මේක ඉහළට ඇදෙන්න එපා. එහෙනම් බාල්දිය ඉහළට යනවා. උඩට කරගෙද්දී දණුව ඉහළට කරගෙනවා නම් බාල්දිය ඉහළට තමයි යන්නේ. ඉහළට යනවා. හොඳයි. යන් ඊළඟට දිනිති සිඟිති සහ මලිතිගේ බර ප්‍රමාණය පිළිවෙලින් කිලෝග්‍රෑම් එක බැගින් බලන්නකො පුතේ වැඩි වෙන අයුරින් ලුදු තිබ්බේ 72. එතකොට මෙතන ඉන්නේ 3 දෙනයිනේ. 3 දෙනයි නම් අපි මේක සමව බෙදලා බලමු. 72යි. ඔය 72 3ෙන් බෙදපුවම එන්නේ මැද එක්කනාගේද. 3ෙන් බෙදනවා. 3 දෙනයි ඉන්නේ 6ට 2යි.
දෙවරක් 3 6යි. එතකොට 7න් 6ක් 1යි. 12ට තියෙනවා 3 වරක් 4ක්. නේ? ඔන්න බෙදුවා. එතකොට ඔහොම තමයි තියෙන්නේ. හරි. එතකොට මෙතන ඉන්නවනේ 3 දෙනෙක්. මේ සිංගිති තමයි මැද ඉන්නේ. මෙයා 24යි. එකින් එකනේ පුතේ වැඩි වෙනවා කියන්නේ. එහෙනම් මෙයා එකට එකක් අඩුයි. 23යි. එයාගේ අර 24න් අඩු වෙච්ච එක යනවා පිටිප මලිතිට. මෙයා 25යි. දැක්කද? ඔය අපි ඔක් කරලා තිනවා. එක ළඟ පීටි සංඛ්‍යා තුනක එකතුව මෙච්චරයි නම් එම සංඛ්‍යා තුන කීයද? එකින් එක වැඩි වෙනවා නම් එක ළඟ පීටි සංඛ්‍යා තුනක්නේ. එහෙනම් ආන්නේ මලිතිගේ බර. දැක්ක 3ෙන් බෙදලා උත්තරයක් ආවා පෙර සංඛ්‍යාව සහ පසු සංඛ්‍යාව. එහෙම නැත්නම් වලට තේරුණා මදි නම් මේක බෙදපුවාම එන්නේ මෙහෙමනේ 3ෙන් බෙදුවා 24යි 24යි 3 දෙනාටම 24 බැගින් සමානව වෙන්නේ. හරිද? 24 වෙයි සමාන වෙන්නේ. මෙන්න මේකෙන් එකක් අරන් ගිහලා පිටිපස්සට දෙනවා. මේක එකක් අරන් ගියා මෙතන 23යි. ඒක මෙතෙන්ට අරන් ගියා 25යි. ඉස්සරහින් එකක් අරන් ගිහලා පිටිපස්සට දුන්නා. හොඳයි. 13 ඊට පස්සේ කියමු 14. Sir. ඔව් පුතේ Sir. කියන්නේ කියලා පුතේ මේ දිනිට 25 ගන්න වෙයිද සර්? පුතේ මේක පොඩි වචනේ බෑ 13 වෙනි පන්නේ දිනදින 25 ගන්න බෑ දිනිට 25 ගන්න වෙයිද සර්? මෙන්න මේ අහනවා පිළිවෙලින් මේ වචනේ එතකොට නන් ටික දීලා තියෙන පිළිවෙලින් තමයි වැඩි වෙන්නේ එතකොට කිලෝග්‍රෑම් එක බැගින් වැඩි වෙන්න ඕන මෙන්න වැදගත්ම දේ පිළිවෙලින් එහෙනම් දිනිතට වඩා එකක් වැඩි වෙන්න ඕන සිංගිතිට වඩා එකක් වැඩි වෙන්න ඕන මලිති එක බැගින් පිළිවෙලින් වැඩි වෙන්න ඕන මේ අතර වෙනස දැන් මෙයාට 25 ගත්තොත් සිංගිතිට අපිට ගන්න වෙන්නේ 24 නේ පුතේ එහෙනම් අඩු වෙනවනේ එක බැගින් වැඩි වෙන්න එපයි පුතේ එහෙනම් දිනිතට 25 ගන්න බෑ පැහැදිලිද පුතා වචන දෙකක් තියෙනවා එකක් පිළිවෙලින් අනික කිලෝග්‍රෑම් එක හොඳයි එහෙම ගන්න බෑ හරි මේක හොඳ අපූර්ව ගානක් මේ දෙක එකතු වෙලා තියෙන්නේ 6යි 4යි 10යි 9යි 3යි 12යි පුතේ මයික් ඕෆ් කරගන්න අපි දැන් නම්බර්ස් දෙකක් අයින් කරා අපි කීප විටක් කිව්වනේ මොකද ගණන් හදන්න බෑ එහෙම ඒගොල්ලෝ අමනාපුණක් කමන්න තව කෙනෙකුට කරදරයක් නොවී ඉන්න දැනගන්න ඕන පන්තියක හරි 7යි 5යි 12යි මේ බාහිර ෂෝක් රටාවක් 7යි 6යි 13යි එහෙනම් 9යි 3යි 10යි 11 12යි 6යි 4යි 10යි හිතා ගන්නවත් බැරි රටාවක් ඔන්න වැඩි නේද එහෙනම් එන්නේ 12යි 10යි පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 12යි 10යි පිළිතුරු අංක 1 14ට පස්සේ ඔයාලට පැහැදිලි ඇති ඒක හිතාන්නවත් බැරි රටාවක් ඔයත් මේ ඉන්නේ අපි කොහොම හෙව්වත් ඉතින් මේව රටාවක් තමයි තියෙන්නේ මේකත් එම මේක හොඳ රටාවක් මේ බලන්න පුතේ 1 වරක් 3 3යි 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27ව 3ක් 3 වරක් 7 21 එක දැම්ම එකක් ඉතුරුයි 3 වරක් 2 6යි 2යි 8යි එහෙනම් මෙතන ඉන්නේ 81යි 81ව 3ක් 243යි 243ව 3ක් 729යි 729ව 3ක් 2187යි දැක්කද පුතේ රටාව මොන පුතාලට පැහැදිලි කරලා රටාව දාලා තියෙනවා හරි 1 3 9 27 81 ඒ විදිහ තමයි යන්නේ ලියා ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට right මේක පුතේ හොඳ ගානක්
මේ ගානේදී අපිට ගන්න පුළුවන් එකක් දී ඇති සංඛ්‍යා දෙක එකතු කරන්න. දී ඇති සංඛ්‍යා දෙක එකතු කරන්න. කීයද එන්නේ? සතත් අපි දැන් කටු වැඩ වලට නම් එහෙම ඕනේ නැහැ සතත් එක්ක. 0යි නේ 5යි 2යි 7යි. ඊට පස්සේ 2යි 1යි 3යි. නේ 370යි. හරි 0යි 5යි 2යි 7යි 2යි 370. 370 බෙදෙනවා අනිවාර්යෙන් දෙකෙන්. ඇයි දෙකෙන් බෙදන්නේ? අතන තියෙන වර්ග දෙකක්. හරි? නැත්නම් මේ සංඛ්‍යා දාලා උපකල්පනය කර කර ගන්න ඕන. මම මේ කෙටි ක්‍රමයකට මේක හැදුවේ. 2යි 1යි මෙතෙන්ට 2යි 1යි 14 දෙවරක් 8යි. දෙවරක් 8 16යි. එකක් ඉතුරුයි 10ට දෙවරක් 5යි. මම ඊටු ටික බෙදන්නේ නැහැ. බලන්න. ඔව් බලන්න බෙදුවා හරිද කියලා. 3යි 2යි 17ට 8යි දෙවරක් 8 16යි එකක් ඉතුරුයි 185යි. කොහොම බෙදපුවම එන එවෙ ලොකු එක තමයි පුතේ 185. ඒ කියන්නේ හැම වෙලේම ලොකු එකෙන්නේ පොඩි එක අඩු වෙන්නේ. අන්නාසි 185යි. අපිට මෙතනත් දා ගන්න පුළුවන් අන්නාසි 185යි. හරි? ඊට පස්සේ අපි 220න් 185 අඩු කරනවා. ඇයි? මේ දෙක එකතු වෙලා නම් මේක ඇවිල්ලා තියෙන්නේ මේකෙන් මේක අඩු කරපුවම අනිකෙන් දෙපේ. නේ? 220න් 185 අඩු කරමු. හරි. කොහොමද එන්නේ 10න් 5 5යි එකයි තියෙන්නේ. එතකොට 11න් 8ක් නේ 9 10 11 35යි. හරි? එතකොට මේක කීයද පුතේ 35යි අම්බ. හරිනේ දැන් බලන්නකො එකතු කරලා එන්නේ නැද්ද කියලා වෙනසයි දෙක 35යි. හරි 185ට 35ක් එකතු කරපුවම 220යි 185න් 35ක් අඩුවයි 150යි. දැන් අහන්නේ අඹ ගෙඩි දෙකක් හා අන්නාසි ගෙඩියක්. ඒ කියන්නේ 185යි 35 ඒවා දෙකයි. දැන් ඉතින් දන්නේ ඉඳ එකතු කරලා ගන්නවා. 255යි. 255. ඔන්න මම ඔයාලට හදලා පෙන්නුවා. ලොකු වෙලාවක් ගන්න නැතුව හරි සරලව වැඩේ කරලා පෙන්නුවා. නේ? ඉතින් සුළු කිරීම ඉතින් හරියට කරගන්න ඕන පුතේ. මේකේ අඹ ගෙඩි දෙකක් 35 ඒවා දෙකක් 70යි ළමයි. නේ? එතකොට 35 දෙකක් 70යි. 70ට අපි 185 එකතු කරා නම් 255. ගණන් අංක 17 ගණකයක ඉදිරිපස මූණතේ සමචතුරස්‍රාකාර හැඩ 16ක් දක්නට ලැබුණි නම් මෙම ගණකය කුඩා ඉදිරිදිගේ කපාගත් විට කපාගත හැකි උපරිම කුඩා ගණක කීයද කියලා අහනවා. ඉතින් පුතේ මේවා එකක් අපි බලනකොට අපිට ගන්න පුළුවන් මේවා එකක් බලද්දී අපිට ගන්න පුළුවන් අපි ගත්තොත් එහෙම නිකන් කොටුවක් නේ රුණාට දෙන්න හරි මයික් ඔෆ් කරගන්න. දැන් මේ මම නිකන් කොටුවක් වලට අඳලා පෙන්නන්නම් මට ලස්සනට අඳින්න බෑ පුතේ මම මවුස් එකෙන් අඳින්නේ. හරි. දැන් මේව ගත්තොත් එහෙම සමචතුරස්‍රාකාර හැඩයක් නේ මේක තියෙන්නේ ඝනකයක. එන එක මූණතක පේනවලු හතරක්. 1යි 2යි බාන හතරක් විතර පේනවා. මයික් ඔෆ් කරගන්න. මෙන්න මේ ආකාරයෙන් එන්නේ පුතේ. ඝනකයක් ගත්තාම හැම පැත්තම සමානයිනේ. එහෙනම් දිග පැත්තට 4යි නේ මේ වගේ පළල පැත්තට එන 4ක් ඒ. උස පැත්තට 4ක්. එහෙනම් කැපුණොත් දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස නේ 4 වරක් 4 16යි 16 4ක් 64යි.
ඔය කෑල්ලක් විතර ඇඳලා පෙන්නන්නේ. ඔයාලට උන අදින්නත් පුළුවන් ඕක. පැත්තට හතරක් බැගින් එන විදිහට ඇඳලා ගණන් කරලා බලන්නත් පුළුවන්. 17යි 18 වෙනි ගානට යන් අපි 50 70ත් අතර දෙකෙන් හා තුනෙන් යන බෙදෙන සංඛ්‍යාවල එකතු අහන්නේ පුතේ 50 70ත් යන සංඛ්‍යාවල දැන් මේක අර තෙක් දක්වා අතර කියන එකත් වැදගත් වෙනවා ඒකට හරි ඊළඟට දෙන්න බලන්න පුතේ පේනවද කියලා සර් දාපු එකයින් වුණා 50 70ත් අතර දෙකෙන් හා තුනෙන් දෙකෙන්ම බෙදෙන ඒවා මොනවද පුතේ කියන්න බලන්න 50 70ත් දෙකෙන් සහ තුනෙන් දෙකෙන්ම බෙදෙන ඒවා කියන්න බලන්න ඔයාලා ඉස්සෙල්ලාම කියලා දෙන්නේ 50න් පටන් ගමු 51 දෙකෙන් බෙදෙන්නේ නැහැ 52 දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙයිද ඔව් මයික් එක පොඩක් ඕෆ් කරගන්න අවශ්‍යතාවය විතරක් කතා කරන්න. කියන්නේ 50 70 අතර දෙකෙන් සහ තුනෙන් බෙදෙන සංඛ්‍යා මොනවද? කො. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන්නත් ඕන තුනෙන් බෙදෙන්නත් ඕන. කියන්න බලන්න. 54 very good 54 54 54 හරි 57 දෙකෙන්ම බෙදෙන්නේ නැහැ නේද ළමයි? බෙදෙනවා 57 දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ 54 60 හරි ආය 66 එච්චරයි සර් එච්චරයිද 6 4යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 6 6යි 12යි 12යි 5යි 17යි 18 ඉතින් කම්මැලි ළමයින්ට ඔය යන්න බෑ උනන්දුව තියෙන්න ඕන 180යි 180යි සර් ඔව් ඔකට කිට ගියේ 6ට ඔව් 6න් 6ට තමයි යන්නේ හරි ඒ කියන්නේ දෙකේ සහ තුනේ දෙකේම කුඩාම බෙදෙනාගේ 6නේ 6න් 6ට බලලා ගන්න පුළුවන් අකිත හරි දෙවරක් තුන 6යිනේ නේ එතකොට 6 ගුණාකාර 54 6න් බෙදෙනවා 60 6න් බෙදෙනවා 66 6න් බෙදෙනවා හොඳයි අකිත එක මතක් කරපෙන්න හරි මේ බඳුන් වල ඇති ජල ප්‍රමාණයෙන් හරියට බැගින්ගෙන C බඳුනට දැමුවොත් මේකේ වැරදි ප්‍රකාශය එතකොට මේකෙන් ගත්තොත් මේකේ ඉතුරු වෙන්නේ 1000 ලීටර 1යි මිලිලීටර 300 හරිනේ එකෙන් භාගයක් ගත්තොත් මේකෙන් භාගයක් ගත්තොත් මේකේ ඉතුරු වෙන්නේ මිලිලීටර 900 එතකොට ඔය දෙකම අරකට දැම්මොත් නේ බලන්න 900යි 1300යි කීයද බලන්න කීයද ළමයි 0යි 0යි 9යි 3යි 12න් දෙක දැම්මා එකක් ඉතිරි 1යි 1යි 2යි මේකේ කීයක් එනවද ලීටර කොහොනේ කිසි කතාවක් නැහැ ලීටර 200යි ආන් හරි ඔය සුළු කිරීම වලට සහයෝගය දෙන්න ඒක හොඳයිනේ අපි දැන් ඔන්න දන්නවා ගණන් ටික කොහොමද කියලා අපි බලමු මේ උත්තර මොනවද කියලා බඳුන් තුනේම ඇති ජල ප්‍රමාණය සමාන වේ වැරදි නේද බඳුන් තුනේම ජල ප්‍රමාණය හරි නෑ A හා B බඳුන් දෙකේ ඇති ජල ප්‍රමාණය එකතුවට සමාන ප්‍රමාණයක් C බඳුනේ ඇත ඔව්නේ 1300යි 900යි 2200යි නේ මොකද මේ වගේ භාගේ ගත්තට පස්සේ උඩ සංඛ්‍යා නෙවෙයි තියෙන්නේ යට සංඛ්‍යා B බඳුනට වඩා A බඳුනට වඩා C බඳුනේ ජලය ඇත B බඳුනට වඩා A එකේ තියෙනවා ඒකත් හරි එහෙනම් මේකේ උත්තරය මම මේ වෙන එකට ගහලා තිබ්බේ නමුත් උත්තරය වෙන්නේ පුතේ මේකේ මම ඔයාලට නිවැරදි කරලා දෙන්නම් උත්තරාංක එන්නේ පුතේ ඔකට 1 උත්තරාංක කීයද එන්නේ 1 ඉතින් හදමු උත්තරාංක 1 එන්නේ සම්පූර්ණ උත්තරයට ගහන්න ඕනේ ඉර
උත්තර අංක 1. හරි. ඊළඟ එක. මේකේ බලන්න පුතේ මුල් ඔරලෝසු මුහුණ තුනේ දැක්වෙන වේලාව අනුව 4 වන ඔරලෝසු මුහුණතේ සටහන් විය යුතු නිවැරදි වේලාව ඇතුළත් පිළිතුර. මේක ගත්තාම මේකේ මේ පැය කටුව නම් වෙනස් වෙලා නැහැ. නමුත් ඔයාලට පේනවා මිනිත්තු කටුව හැම එකේම වෙනස් වෙලා. මේක මෙතන තියෙනවා මේ ගිහින් තියෙන 11 ගාවට නම් 5යි 10යි 15යි 20යි 25යි. ඔන්න ආකාරයෙන් ගිහින් තියෙනවා. එහෙනම් මේකෙත් 5යි 10යි 15යි 20යි 25යි හතර ගාව. එහෙනම් මේකෙත් 5යි 10යි 15යි 20යි 25යි 9 ගාව තියෙන්න ඕන. හැබැයි පැය කට්ටේ වෙනසක් නැහැ. එහෙනම් පිළිතුර වෙන්න ඕන කීයද? පුතේ 8:45 කිව්වට ඉතින් තා චුට්ටක් මේ පැය කට්ට ඉදිරියට යන්න ඕන. නමුත් මේ රටාවේ හැටියට පැය කට්ට යන්නේ නැහැ. 8:45. 8:45. මිනිත්තු 25 හරි. මයික් ඔෆ් කරගන්න. 21. තීන්ත ලීටරයකට ජලය මිලිලීටර දාන්න බලවල්ලු 2500ක්. අපි හිතනවා එකක් කියන්නේ කොච්චරක්ද? එකක් සමානයි පුතේ 1000ක්. තීන්ත ලීටරයක් කියන්නේ මිලිලීටර 1000ක් නේ. එතකොට මේ 1000ට දාන්න බලවන් කොච්චරද? 2500යි. එතකොට ඒකේ සම්පූර්ණ එකතුව කීයද? එහෙනම් තීන්ත ලීටරයක් ගන්නවා නම් එතන ඔක්කොම තියෙනවා ඒකේ එකතුව 3500ක්. හරි? 3500ක්. ඉතින් 3500 කීයක් තියනවද 14ට කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ලියමු මේ විදියට. හරි දෙකක් දැම්මොත් තීන්ත දෙකක් දැම්මොත් තීන්ත ලීටර මිලිලීටර 2000යි නේ. එහෙනම් දෙකට නම් වතුර දාන්න ඕන 5000ක්. එකට 2500 නම් දෙකට 5000යි. එහෙනම් ඕකේ එකතුව කොහමද? ඕක එනවා 7000ක් නේ. තීන්ත 2000යි වතුර 5000යි 7000යි. ඒ කියන්නේ මිලිලීටර 7ක්. අපි බලමු 3ක් දාලා තීන්ත 3ක් දැම්මා. තීන්ත 3ක් දැම්මොත් තීන්ත 3000යි. ඕකට දාන්න පුළුවන් ජලය 2500 කැලි 3ක්. ඒ කියන්නේ 7500යි. එතකොට බලන්න පුතේ 7500යි තීන්ත ලීටර 3 කියන්නේ 3000යි. ওই දෙක එකතු වෙනවා කීයක්ද? 500යි 10500ක්. ඔන්න මේ තීන්ත ලීටර 3කට ජලය දැම්මොත් මුළු සාන්ද්‍රණය 10500යි. ඒ කියන්නේ ලීටර 10යි මිලිලීටර 500යි. මන් දානවා 4ක්. 4000ක් දැම්මොත් ඕකට 2500 කැලි ඕන කොච්චරක්ද? 4ක්. ඒ කියන්නේ 10000ක්. ඒ කියන්නේ 10000ක් ඕන පුතේ. එහෙනම් 10000යි 4000යි 14000යි 14000යි පුතාලා 14000 කියන්නේ ලීටර කොච්චරද? 14000 කියන්නේ ලීටර 14යි. 14යි. එහෙනම් 14ට අපිට අවශ්‍යයි තින්ත මිලිලීටර 4ක්. ඒ කියන්නේ ලීටර 4යි. තින්ත ලීටර 4යි. අපෙන් ඇවි 14000කට නෙමෙයි ලීටර 4කට ඇවි මේ තියෙන්නේ. ලීටර 4කට 14කට මේ තීන්ත ලීටර 4යි. බාට සර් ලස්සනට ලියලා මේ ලියපෙක නම් කැතයි. හරියට පිළිවෙලට හැදුවා හැබැයි. හරි. ඉතින් පුතේ ඒ වගේ ගණන් මේ කියවන්න නැති කම්මැලි ළමයින්ට එහෙම හදන්න බෑ ඇත්තටම. කියවන්න නැති කම්මැලි ළමයින්ට මේවා හදන්න බෑ. හරි. අපි යන් ඊළඟට කවුරු ලියනවද දන්නේ නැහැ. මම ලියනවා නම් මට කියන්න ඕන. සුහසි දිවා කාලයේදී ඉරත් හඳත් දෙකම අහසේ දුටු බව විස්මයෙන් පැවසුවාය. පුතේ දිවා කාලයේදී ඉරත් හඳත් එහෙම දකින්න අමාරුයි. පෘථිවිය ගෝලාකාර වුණාට මහ දවාලේ වල දන්නවා ඉර මුදුන් වෙලා තියෙන්නේ. එතකොට හඳේ නැගීම දකින්නේ නැහැ. ඔක උදේ කාලේ නම් අපිට දෙපැත්තක හොඳට වටපිටාව රවුමටම පේන තැනක නම් ඉර බැසගෙන එනකොට ඉර නැගගෙන එනකොට සඳ බැස යනවා දකින්න පුළුවන්. සවස් කාලේ නම් ඉර බැසගෙන යනකොට සඳ නැගෙන යනවා දකින්න පුළුවන්. හැබැයි පුතේ දිවා කාලේ ඔක පේන්න විදියක් නැහැ. අසත්‍යයි.
හොඳයි 22 23ට යන් අපි මේකේ පුතේ ගත්තොත් එහෙම මම ඔයාලට නිකන් උපකල්පනය කරන්නම් මේ පැත්ත 8යිනේ එතකොට මේ කෑල්ල මම 2යි කියලා ගන්නම් හරි මේ කෑල්ල 2යි හරි එතකොට මේකත් 2යි මේකත් 2යි එතකොට මේකේ වටේ දිග ගත්තොත් එහෙම 8 වරක් 4 32යිනේ කපන්න නැතුව නේ 32යි වටේ මම නිකන් ගන්නකො 2යි කියලා එහෙම ගත්තේ දෙකක් වුණොත් මේ කෑල්ල වෙනවා 4ක් ඈ එතකොට 8 වෙන්නේ එහෙමනේ මේ කෑල්ලත් 4යි මේක 8යි මේ පැත්ත 8යි අපි බලමු මෙන්න මේ කියන කෑල්ල අයින් කරලා මේක 4යි මේක 8යි 8යි 4යි 12යි 12යි 8යි 20යි 20යි 4යි 24යි ඔයාලා දන්නවා මෙතන 2යි නම් මෙතනත් 2යිනේ නේ 24යි 26යි 28යි 30යි 32යි වෙනසක් නැහැ සම්පූර්ණ රූපයේ දිගත් ඉතිරි කොටසේ වටේ දිගත් සමානයි සම්පූර්ණ එකේ දිගත් ඉතිරි කොටසේ දිගත් සමානයි අපි යම් 24 වෙනි ප්‍රශ්නෙට පුතේ මේක ගත්තොත් එහෙම දැන් A සිසුවා ගමන් කරන්න B සිසුවා යන්නේ මෙහෙමයි 10යි 14යි නේ 14යි 8යි 22යි මෙතන 4 නම් මෙතන 4යි ඒකත් යනවා මේකත් යනවා මේකත් යනවා ඔය කියන සංඛ්‍යා ටික මෙතන 8යි නම් මේ මෙතන 8යි ඒ දාලා නැතුණාට අපි ඒක දැනගන්න ඕනේ මෙතන 8යි කියන්නේ සමාන දුර එහෙනම් මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා පළවෙනි එකනාගේ එකතුව එතකොට අපිට ගන්න පුළුවන් පුතේ ඔය ටික එකතු කරපුවම එනවා 82ක් 82ක් එනවා හරි එතකොට ඒ සිසුවා එහෙම යන්නේ නැහනේ ඒ සිසුවා යන්නේ කෙලින් එතකොට මෙන්න මේ 10 සමානයි මෙතෙන්ට 10යි ආය පල්ලෙහාට යාමක් නැහැ බේම් මේ 4 සමානයි මෙතෙන්ට එතකොට මෙන්න මේ 8 සමානයි මෙතෙන්ට සෝරි මේ මෙතන 8ක් තියෙන්නේ ඔව් ඔව් මෙතෙන්ට 4 ඔව් ඔව් ඔයාලා දැක්කා ඒකනේ මට වැරදිලා ලියුනේ ඒක මම පෙන්නන්නත් කලින් ඔයාලා දැක්කයි good මෙතෙන්ටත් 8යි මේ කෑල්ලත් 8යි එහෙනම් ඔය ටික තමයි යාට එකතු වෙන්නේ අර පල්ලෙහාට බහින කෑලි එකතු වෙන්නේ නැහැ යට රේඛාවෙන් දුර මැනලා හදා ගන්න ඕනේ එහෙනම් එයාට එනවා 50 B සිසුව 82යි A සිසුව 50යි B සිසුව 82යි A සිසුව 50යි චාමර තරඟය නැරඹුවේය දැන් චාමර චමරි කරා එහෙනම් ඉතින් තරඟයට මෙතෙන්ට නේද ටිකට් වෙනවා හරි චාමර චමරි කරා නම් තරඟේ නම් ටිකට් වෙනවා හොඳයි 27 වෙනි ප්‍රශ්නේ මේකේ 4 ගත්තොත් අපි මේ 4 කියන්නේ මෙන්න මෙහෙම එකක් මේ හැඩේ එකක් ඒක පළවෙනි උත්තරෙත් තියෙනවා දෙවෙනි උත්තරෙත් තියෙනවා තුන්වෙනි උත්තරෙත් තියෙනවා අපිට හොයාගන්න බෑ මෙන්න මේ 7 බලමු 7 මෙහෙම හැඩයක් තියෙන්නේ 7 පළවෙනි උත්තරේ තියෙනවා දෙවෙනි උත්තරෙත් තියෙනවා තුන්වෙනි උත්තරෙත් තියෙනවා ඊට පස්සේ 6 එන්නේ මෙන්න මෙහෙම U හැඩයක් පේනවද පුතාලට ඔව් 6 මෙන්න මෙහෙම U හැඩයක් මේකේ තියෙනවා හැබැයි මේකේ නැහැ මේකෙත් නැහැ පැහැදිලි එහෙනම් උත්තරේ මොකක්ද කියලා 1 හරි එක උත්තරේ
හරි. අපි යමු ඊළඟ එකට. එක උත්තරය. කොටුව 8 පැත්තට එක 3 අනිත් පැත්තට එක 5 උඩට එක 6. ආයි කියන්න ඕනේ නෑනේ බං. පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. 27 28 මෙන්න පුතේ 29. සති කීපයක වෙළඳ සැලකට ගෙන ආ ගස් ලැබු ගෙඩි ප්‍රමාණය සටහනක් දැක්වෙනවා. මේක අහන්නේ පුතේ ඒ අනුව 7 වන සතියේ. දැන් බලන්න 67 68 69 70 71 නේ. 4 බැගින්නේ වැඩි වෙන්නේ. එහෙනම් 6 වන සතියේ 187ක් වෙන්න ඕන. නේ? ඒ 6 වෙනි සතියේ. අපිට අහන්නේ 7 වෙනි සතියේ. එහෙනම් තව 4ක් වැඩි වෙලා 191ක් විය යුතුයි 7 වෙනි සතියේ. ඒවා අමාරු නෑ පුතේ. මේවා අනික අලුත් ප්‍රශ්නයක් නෙමෙයි මේ ප්‍රශ්න පරණ ප්‍රශ්නයක්. ප්‍රශ්න පත්‍ර වල හැමදාම එන එක. 191. තව ඔයිට වඩා ඈත සති බලන්නත් එන්න පුළුවන්. හොඳින් කියවන්න වෙනවා. මේ රටාව ටිකක් හොඳ රටාවක්. 3යි 4යි එකතු කරපුවම 7යි. 3 4න් වැඩි කරපුවම 12යි. මේ දෙක එකතු කරපුවම 19යි. 19ට එකක් එකතු කරනවා සෑම එකටම 20යි. දෙවෙනි එකෙත් එහෙමයි රටාව ඇවිල්ලා තියෙනවා හදලා බලන්න. මම තුන්වෙනි එක හදලා පෙන්නන්නම්. 2යි 7යි 9යි. sorry මම මෙතන 9 ලිව්වා 7 ඈ මෙතන. 2යි 7යි 9යි. දෙවරක් 7 14යි. ඔව් 14යි 9යි 9යි 4යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි මෙතන 23යි. ඒකට අනිවාර්යයෙන්ම එකක් එකතු කරලා තියෙනවා රටාවේ. සෑම විටම. පිළිතුර 24යි. ඉතින් ටිකක් අමුතු රටාවක් වෙනස් රටාවක් ඔයාලා වැඩි හිතන්නේ නැති රටාවක්. 30 වෙනි ගාන. ඔව් මම මුකුත් කියාගෙන යනවා පුතාලා වලට පැහැදිලිව ඇහෙනව නේද? කවුද දිනු කී? ඇහෙනවද පුතේ පහන්නයා? ඇහෙනවද? ඔව් සර්. හරි. thank you පුතේ. right. මම ඉතින් කියන්න යනවා ඔයාලා හොඳයි මයික් ඕෆ් කරන් හොඳට සවන් දෙනවා. අපි කෑ ගහන මයික් දෙක අයින් කරා. අපි දිගින් දිගටම කිව්වනේ. ඔය කරදරයි පුතේ. ඉතින් මම කැමති නැහැ ළමයෙකුට එහෙම කරන්න. නමුත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් මෙතන ළමයි 20 ගාණක් කියන. ගිය සතියේ ළමයි 54ක් හිටියනේ. මේවා ක්ලාස් එකේ පුතේ මම කොවිඩ් කාලේ ළමයි 200ක් විතර දාලා නොමිලේ පැවැත්වෙන ගණිත ගැටළු පන්තිය කරනවා මයික් ඔන් කරලා. ඒ තරම් හොඳ විනයක් තිබ්බා. එහෙම බෑ වෙන්න. අපිට මේ හොඳට වැඩේ කරගන්න ඕන. අපේ අරමුණ වැඩේ කරගන්න එකනේ. right. මේකේ පුතේ හොඳ රටාවක් 4 වරක් 4 16යි 3 වරක් 3 9යි. එහෙනම් 16යි 9යි 17 18 19 20 21 22 23 24 25. මේකේ එහෙනම් මම තුන්වෙනි අවස්ථාව පෙන්නන්නම් පුතාලට 10 වරක් 10 100යි. එම සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන් වැඩි වෙනවා. එක් වරක් 1 1යි. එහෙනම් 100යි 1යි 101යි. 100යි 1යි 101යි. අයියේ ඔය දාන්න සර් ඔබට 29 වෙනි ප්‍රශ්නෙට
සතිවල තියෙන ගණන් හතර එකතු කරලා එන්නේ නැද්ද උත්තරේ? 29ටද පුතේ? ඔව් ඔව් 4න් 4 එකතු කරලා ගන්න පුළුවන් පුතේ. එහෙම තමයි සර් ගත්තේ. දැන් පස්වෙනි සතියට 4ක් එකතු කරා 187යි. ඊට පස්සේ මේ 6 වෙනි සතියනේ අපෙන් අහනෝනේ 7 වෙනි සතිය කියලා. ඒකට ආයෙ 4ක් එකතු කළා. ඔයා කියන එක හරි. පිළිතුර වැරදි නෑනේ ඔයාගේ. නේද? සර්. අහන්න පුතේ ඕන එකක් ඈ. ඔයාලට ගැටලුව නම් මම ඒක කියනවා. 8435 තනි ඉලක්කමෙන් 8435 බලන්න 8යි 4යි 12යි 8යි 4යි 12යි 12යි 3යි 15යි 15යි 5යි 20 ඉරට්ටේ සංඛ්‍යාවකි 20 ඉරට්ටේ සංඛ්‍යාවකි පැහැදිලි ඇති වර හොඳයි අපි යන් ඊළඟ එකට 32 පහත කොටුවේ ඇති වචන දෙස බලා නිවැරදි පිළිතුර තෝරන්න. ඒක ඉතින් එච්චර අමාරු එකක් නෙවෙයි. මේකේ පුතේ මේක 2695 34 ඉඟි වැකියකි. ඒවායේ වැඩි විස්තර කරන්න දෙයක් නැහැ නේ. හරි? ඉඟි වැකියකි. හොඳයි. හරි වැරදි බලා ගන්න. හොඳයි. මට විනාඩියක් දෙන්න ළමයි. හොඳයි ඔයාලා බොහොම නිශ්ශබ්දව වැඩේ කරගන්නවා හරිම සතුටුයි. ඉතින් පුතේ මම දැන් මට පොඩි ප්‍රශ්න ටිකක් තිබිලා මට පන්ති ටික ටිකක් කරගන්න බැරි වුණා. නමුත් මම විභාගය එනකම් අනිවාර්යෙන් පේපර් ටික සාකච්ඡා කරලා දෙනවා. ගණිත ගැටලු පන්තිය කරනවා. තව තියරි පන්තියක් කරලා දෙනවා. භවන්ත පුතා ආවේ නැද්ද තාම? භවන්ත ඉන්නවද ක්ලාස් එකේ? මේ කවමු. නේ. ඔයාලට පේනවා මේ මූණත් දෙක සමානයිනේ පුතේ. මේ මූණත් දෙක සමාන වුණාට මේ මූණත් දෙක නේ මේ මූණත් දෙක දිගයි. එහෙනම් ඔය කැපෙයි මොනව එකක්ද? මේවා එකක්. සුජු කෝණාශ්‍රාකාරයි. මම M දෙක නම් ඉතින් හැඩ නැහැ. සුජු කෝණාශ්‍රාකාර හැඩයක් තමයි ඔතන ඉන්නේ. සුජු කෝණාශ්‍රාකාර හැඩයකින්. සුජු කෝණාශ්‍රාකාර හැඩයකින්. 36 මේකේ චතුරස්‍ර ගණනාවක් දකින්න පුළුවන්. පුතාලට පුළුවන් ඕනනම් මේක මම මේක පුතේ මේ චතුරස්‍ර කියන්නේ පාද 4කින් සමන්විත ඕනෑම ඒවා. ඉතින් මේකේ බලන්නකො සම චතුරස්‍රනේ. සම චතුරස්‍ර කියන්නේ පාද 4ක් තියෙන ඒවානේ. ඉතින් මම මේ කෙටි ක්‍රමයකට කියලා දෙන්න ඔයාලට අංක දාලා හොයන්නත් පුළුවන්. කෙටි ක්‍රමය තමයි මේවා එකක් පෙන්නච්චාම මේකේ සම චතුරස්‍ර හරි චතුරස්‍ර හරි හොයන්න කිව්වොත්. හැබැයි මේකේ සුජු කෝණාශ්‍ර හොයන්න කිව්වොත් මේක මේකට බෑ. සම චතුරස්‍ර ටික අතරින්න බෑ. මේ විදිහට එකතු කරලා මේ පැත්තට දැම්මයි ඉලක්කම් ටික 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි මේ පැත්ත 1යි 2යි 3යි 10 මේ දෙක අරගෙන වැඩි කරන්න 3 වරක් 10යි මේක ඇතුලේ චතුරස්‍ර තියෙනවා 30ක් 30ක් තියෙනවා දැන් බලන්න නිකන් ගණන් කරලා මේ 1යි 2යි 3යි 4යි මෙතනම පේන්න තියෙනවා 8ක්. දැන් මේ දෙක එකතු කරපුවම 9යි. මම නිකන් පෙන්නන්නේ මේ 9යි. මේ දෙක එකතු කරපුවම 10යි. ඒ වගේ ගොඩක් මේකේ තියෙනවා පුතේ. මේ බලන්න මේ මේවත් තියෙනවා මේ තුනම එකතු කරලා ගන්න පුළුවන්. මේ ටික ගන්න පුළුවන්. මේක හරිය සංකීර්ණ පද්ධතියක්. ඉලක්කම් දැම්මොත් ඉතින් හරියට ගන්න පුළුවන්. කෙටි ක්‍රමයකට සර් හැදුවා ඉලක්කම් දාලා වැඩි කරනවා
30යි. 37 මා ළඟ ඇති මුදලින් පහෙන් එකෙන් හරි අඩක් රුපියල් 20 නම් මේ තියෙන්නේ පුතේ මම කොටස් පහකට අදිනවා මා ළඟ ඇති මුදල 1යි 2යි 3යි 4යි 5යි මේකෙන් හරි අඩක් 20යි පහෙන් එකෙන් හරි අඩක් 20යි එහෙනම් මේ කෑල්ලම ඔයාලා දන්නවා කීයද කියලා 40යි එහෙනම් මේකත් 40යි එහෙනම් මේකත් 40යි කොටස් පහක් යන්දා ඒක දෙකට බෙදලා 20 දැම්මා මේකත් 40යි එහෙනම් 40ව 5ක් 200යි 40ව 5ක් 200යි 40ව 5ක් 200යි අපි යනවා 38 වෙනි ගානට මේකේ පුතේ කවදාවත් මෙන්න මෙයා වක්‍ර රේඛාවක් සහිත එකක් සුජු කෝණාශ්‍රයක් වෙන්නේ නැහැ මෙයා සුජු කෝණාශ්‍රයක් වෙන්නෙත් නැහැ මෙයා සමචතුරස්‍රයක් වෙන්නෙත් නැහැ මෙයා වෘත්තයක් වෙන්නෙත් නැහැ එහෙනම් ඉතින් ගැටලුව ඉවරයි ආන්ගේ කඳුනකට ඔබ 3 වසරේදී අපි ඉගෙන ගන්නේ සුජු කෝණාශ්‍ර 4ක් පෙනෙන්නට ඇත අහන්නේ වැරදි ප්‍රකාශයනේ වැරදි ප්‍රකාශය අහන්නේ ඒකත් වැදගත්නේ මේක සුජු කෝණ මේකේ තියෙන සුජු කෝණාශ්‍ර එකයි නේ මේ වෘත්ත 4ක් තියෙනවා ලොකු වෘත්තයේ S2යි උඩ එකයි වෘත්ත 4ක් හා සුජු කෝණාශ්‍ර එකක් ඇත ඒක තියෙනවා එහෙනම් සුජු කෝණාශ්‍ර 4ක් පේන්න නැහැ ඒ කියන්නේ පුතේ අපි එන හැඩතලයක වෘත්තයක ඇරෙන්න වක්‍ර රේඛා තියෙන විදිහක් නැහැ අනිත් ඒ වගේ. ඒ වගේ සරල රේඛා තියෙන්නේ. මේක උඩින් බැලුවොත් පේන්නේ මෙහෙම. කෙනෙකුට හිතයි මෙහෙම පේන්නේ කියලා මෙහෙම පේන්නදී සයිඩ් එකෙන් බලන්න ඕන. මේක බලන්න කෙලින්ම උඩින්නේ. උඩින් බැලුවොත් එම් පේන්නේ මේක. වෙනි ප්‍රශ්නය මේ සමචතුරස්‍රයක් බවට පත් කිරීම සඳහා අවම කුඩා කොටු කීයක් අවශ්‍යද? 1යි 2යි 3යි 4යි 5යි. මේ පැත්තට 5යි නම් උඩටත් අනිවාර්යෙන් 5ක් තියෙන්න එපේ. දිග හා පළල සමානයි. 5 වරක් 5 25යි. ඔක අඳින්න පුළුවන් ඉතින්. අඳින්න ඔයාලා එහෙම ගැල්ලුවක් නැහැ. දැන් තියෙන්නේ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් 25න් තියෙන 6 අඩු කරා තව ඕන 15න් 6ක් 9යි මෙතන 1යි 19ක් අවශ්‍යයි 19ක් අවශ්‍යයි හොඳයි හරි ටික ගණන් කරලා ලකුණු ටික දාගෙන විනාඩි 5කින් අපි යමු ලකුණුත් මට කියන්න ඉතින් ආපහු කරපු ළමයි මට ලකුණු කියන්න ඉරන්නේ මායි කළාද ඔන්න ඔයාලට මම ලකුණු පටිපාටියක් දැම්මා. පේනවද ළමයි? පේනවද පුතාලට? ඔව් සර්. ඕන් තමන්ගේ හරි ගානට ලකුණු ගාන බලා ගන්න. තමන්ගේ හරි ගානට ලකුණු ගාන බලා ගන්න පුළුවන්. ලකුණු හදාගෙන විනාඩි 5කින් එන්න. සර් ඔව්. අපිටට 100යි. අකිතර 100ක් තියෙනවා. දැන් අකිතේදා වැඩේ තෑයෙන කාලෙකින් වැඩේ සවුත්තු කළා. ප්‍රශ්න පත්‍ර දෙකම හොඳට ලිව්වේ නැහැ. ඉතාලම අඩු ලකුණු ගානක් තිබ්බා. අකිත ලැජ්ජ වෙන්න එපා එහෙම කිව්වා කියලා. ඔයා උනන්දුයි. ඒ හින්දා ඒක වෙච්ච එක හොඳයි එදා. සර් ඔව්. දිනාලිට 100යි. දිනාලිට 100ක් තියෙනවා නේ පුතේ. very good දිනාලි. ඔයගොල්ලෝ හොඳයි පුතේ උනන්දුයි. තව අපිට පේපර් ක්ලාස් ඕන නම් 10ක් කරන්න පුළුවන් වෙයි. ඔය 10 ඉඳලා වැඩි ටික කරගන්න පුතේ.
තව කාටද? හරි ටික බැලුවා. හරි ටික කළු පාටින් තියෙනවා. ලකුණු ටික රතු පාටින් තියෙනවා. ඔය ලේසියට මම දැම්මේ නැත්නම් හරි ටික පහෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න නැත්නම් හරි දෙකක් අල්ලලා ලකුණු පහකින් ගණන් කරා නම් හරි. හොඳයි ළමයි. වතුර ටිකක් බීලා දුවගෙන එන්න. කාටද ලකුණු බලා ගන්න ඕන? දාලා තියන්නද? දාලා තියන්න ඈ. හරි. දරුවනේ විනාඩි 5කින් එන්න. හොඳයි දරුවනේ. අපි වැඩේ පටන් ගමු එහෙනම් සෙකන්ඩ් පේපර් එක නේද? කවුද මේ දිනුකි මට ලකුණු කිව්වේ නෑනේ පුතේ. right. ලකුණු කියන්න අනික් අය. ලකුණු දාන්න. right. ළමයි පේනවද ආපහු? මට කියන්න පේනවද කියලා? ඔව් සර්. good. හොඳයි. ඔව් සර්. ඔව්. ඉතින් අපි අද දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. පුතේ මේක හොඳ වෙනස් ඡේදයක්. ඉතින් ඔයාලට මේ වෙනස් ඡේදයක් දෙන්න හේතුව තමයි පෞගිය අවුරුදු ගණනාවම ගත්තොත් ඔයාලා කිසිදා දැකපු නැති ඡේදයක් තමයි එන්නේ විභාගෙට. අලුත් එකක්. ඔය ඡේද පොතේ තියෙන එකක්වත්, පෙළ පොතේ තියෙන එකක්වත්, ගුරුවක් පොතේ තියෙන එකක්වත් එහෙම ඇවිල්ලා නැහැ. අලුත් ඡේදයක්. අලුත් වචන තියෙන මොකක් හරි පොතකින් උපුටාගත් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකත් ඒ වගේ එකක්. බලන්න මහා වංශයේ දැන් මේ තියෙන්නේ අර විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණියනේ හිටියේ. ඒ කුවේණියගේ දරුවෝ දෙදෙනා පිළිබඳ කතාවක් තමයි මේ තියෙන්නේ. මහා වංශයේ සඳහන් පරිදි මවගේ වියෝව කියන්නේ නැතිවීම. කියන්නේ මේකේ සඳහන් මිය ගිහිල්ලා. ඌ ජීවහත්තා දිශාලා සමන්තකූට පර්වතය කියන්නේ සිරීපාදේ. ආශ්‍රිත ප්‍රදේශයකට සිය ආරක්ෂා පතා පලා ගිය බවකි. ඒත් නිපක් නොපෙනෙන මහා වනය පිළිබඳ කිසිදු තොරතුරක් හරියට නොදන්නා එමෙන්ම බාහිර සමාජයේ ඇසුරෙන් මිදී සියලු සප සම්පතින් පරිපූර්ණ වූ රජමාලිගයක් තුළ පමණක් හැදී වඩනු ලාබාල වියෙහි පසු කුඩා දරු දෙදෙනෙකු කිසිවෙක්ගේ හෝ මඟ පෙන්වීමකින් තොරව ලංකාපුරෙහි ලග්ගල ප්‍රදේශයේ සිට සමන්තකූඩේ වැනි අති දුෂ්කර වූ දුරස්ත ප්‍රදේශයකට පලා යාම අස්සේ ගැටලු සාගතය. මේ ලක්දිව් පුරාණයේ හා මහා වංශයේ කරුණු එකිනෙක සසසා බලන විට මහා වංශයට වඩා ලක්දිව් පුරාණයේ අන්තර්ගතය බොහෝ දුරට නිවැරදිව උපකල්පනය කර හැකියි. වැද්දෝ හෙවත් වන්නිල ඇත්තෝ ධර්මසේන මහවෙල. අපි බලමු අපේ ඡේදයට අදාළ ඒවා. මවගේ වියෝ වූ ජීවහත් හා දිශාලා පලා ගියේ කුමන ප්‍රදේශයකටද? සමන්තකූට පර්වතය ආශ්‍රිත ප්‍රදේශයේ. හරි වැරදි දාගමු පුතේ. වෙන්නු යන අදහස් දීමට ඡේදය යොදා ඇත්තේ වියෝ වෙන්නු යන අදහස් දීමට ඡේදය යොදා ඇත්තේ වියෝ. බලන්න හල් කිරීම සහ දික්වක් පාපිල්ල සමන්තකූට. හල් කිරීම පිල්ලමක් නෙවෙයි, ස්වරාකුරුල මුල් ස්වභාවික පිල්ලමක් කියලා සඳහන් කරලා නැහැ. දික්වක් පාපිල්ල පාපිල්ල පාපිලි වර්ග 3යි. මොනවද? දික් කොම් පාපිල්ල, දික් දීර්ඝ දික් ඇදපිලි 3යි, කෙටි ඇදපිලි 3යි. එතකොට දික් ඇදපිලි 3 මොනවද? දික් කොම් පාපිල්ල, දික්වක් පාපිල්ල, දික් ඇද පාපිල්ල. තුනම එන්නේ ඌ ශබ්දේ. ඔයා 3 වසරේ තමයි ඉගෙන ගන්න පුතේ. නොමේරු අවදියේ. ඒක අදහස තමයි ලාබාල වියෙහි කියන එක. නොමේරු අවදියේ කියන්නේ ලාබාල වියෙහි. අකුරු හරියට තියෙන ලාබාල කියදී ලයන මුර්ධජ තියෙන්න ඕනේ. ඊළඟ එක කතුවරයා විශ්වාස කරන ආකාරයට මහා වංශයට වඩා මේ පිළිබඳ බොහෝ කරුණු නිවැරදිව උපකල්පනය කරන ලද කුමන කෘතියේද? ලක්දිව පුරාණය. පුරාණයේ නයන්න මුර්ධජ තියෙන්නත් ඕන. කුඩා දරු දෙදෙනා සමන්තකූට ප්‍රදේශයට
පැමිණියේ කුමන ප්‍රදේශයක සිටද? ලකුණු පටිපාටිය දීලා තියෙනවා පුතේ. මේ උත්තර තුනම හරි. ලංකාපුරයේ ලග්ගල ප්‍රදේශයේ සිට, එහෙමත් නැත්නම් ලග්ගල ප්‍රදේශයේ සිට, නැත්නම් ලග්ගල ප්‍රදේශයේ. ඔය තුනෙන් එකට ලකුණු දෙනවා. එතකොට ඡේදයේ කොටස් 6ක් තිබ්බා. ඒ 6ට අකුරු එහෙම වැරදිලා නැත්නම් ලකුණු 6 හම්බ වෙනවා. හරි. ඉතින් අපි ටිකක් ඉක්මනින් කතා කරමු. 7 වෙනි ප්‍රශ්නෙට යන් අපි 42ට උක්තාක්‍ය සම්බන්ධය අනුව නිවැරදි පිළිතුරු වරහන් තුලින් තෝරා ලියන්න කිව්වොත් ඉරි ගහන්න බෑ. කවුරු හරි ඉරි ගහනවා නම් ඒක වැරදි. එහෙනම් ලියලා තියෙන්න ඕන. අවුරුදු කාලයට කොහොම ගීත ඇසෙයි. නැවතීමේ තිතක් තියන්න ඕන. මල්ලි අම්මා සමග කිව්වා මේක බහුව වෙන්නේ නැහැ. මල්ලි උක්ත වෙන්නේ ගියේ. හැබැයි ඈන්න ඈත් වෙන්න ඕන නැවතීමේ තිත තියෙන්න ඕන. මගේ ඇනිමේෂන් එකේ නම් තිත නැහැ. පුතාලගේ තිත නැත්තම් වැරදි උත්තරේ. අර ක්‍රියාපදවලත් තිත නැහැ. නමුත් මේ වගේ අවස්ථාවලක ලියන්න කිව්වහම ඔයාලා දැනගන්න ඕන විරාම ලක්ෂණ භාවිතා කරන්න. මුවරැළ පිට්ටනියට රැළ කිව්වහම මේක බහුවචන පුතේ ඇදෙති. තුරු පෙළ කිව්වට තුරු වලට පණ නැහැ. ඒ නිසා ඒක වැනෙයි. මේ හතරම හරි නම් ලකුණු 4ක් හම්බ වෙනවා ඔයාලට. දිනුකි පැහැදිලිව ඇහෙනවද පුතේ? පැහැදිලිව පේනවද? දිනුකි නැද්ද? කවුද ඉන්නේ? පහන්යා පේනවද කියන්න පුතේ? ඇහෙනවද කියන්න? ඔව් සර්. thank you. ඔව් සර්. හරි පුතේ හරි. 2 3 හරි. පහත වචනවල යටින් ඉරියදි ඇත වචනයට යටින් අකුරට එදියද පිල්ලම නම් කරන්න. ඔයාලගේ පේපරේ ඉරි ගහලා තිබ්බේ නැද්ද? ගහලා තියෙන්න ඇතිනේ රුවල. කෙටි අද පාපිල්ල මේක රකාරාංශය. මේ රකාරා මේකේ පිල්ලම කියලා හඳුන්වුවට මේ රකාරාංශයේ පිල්ලමක් නෙවෙයි ළමයි ඈ. රකාරාංශයේ පිල්ලම් කොලේ කොහෙවත් නැහනේ. රකාරාංශය කියන්නේ සංකේතය. ඒකෙන් ර කියවෙන ර අංශය. නේ රයන්නේ අංශය රකාරාංශය. දැන් ඔගේ අංශය කියවෙන්නේ යන්නේ අංශය අංශය. හරි. කෙටි අද පාපිල්ල වෙන මුකුත් නම් බෑ. මේ නම් දෙක මේ විදිහටම තියෙන්න ඕන. අංක 4 ස්ත්‍රීලිංග ඒකවචන අනුක්ත පදය. ඔයාලා දන්නවා ස්ත්‍රීලිංග අනුක්ත පදයක ස්වභාවය තමයි අක. ඒ කියන්නේ අගට එන ශබ්දය අක වගේ ඇහෙන්නේ. පුරුෂලිංග ඒකවචන එක්ක නේද? එකු අකු නේ එකු අකු. ස්ත්‍රීලිංග ඒකවචන එක අක, බහුවචන එක අන්. දැන් මිනිසෙක් කිව්වොත් මිනිස්සෙකු මිනිසකු දෙකම හරි. ගැහණියක් කිව්වොත් අල්කයන්න තියෙන උක්ත පද ගැහණියක. හරි මේ උක්තානුක්ත තාම බැයි නම් මට කියන්න මම ටියුට් එකක් එවන්නම් ඒක කරලා ඒක හදාගන්න. හරි? ඉතින් ඔයාලට මොන හරි බැරි විෂයක් තියෙනවා නම් මොන හරි දෙයක් තියෙනවා මට ඒකට අදාළ වෙනම නිබන්ධන මංගාව තියෙනවා. දැන් ඔන්න පහන් යටේම අමාරු කියලා තියෙනවා ගණක පෙරලීම අයෝධ්‍යට එම. මම දැන් ඔන්න අද ඒ දිනට ඒක දානවා මේ ක්ලාස් එකේ ඉවරලා. ඔයගොල්ලෝ print කරගෙන එන්න මම කියලා දෙන්නම්. ඉතින් ඕනම දෙයක් ඔයගොල්ලන්ට මම ශිෂ්‍යත් විභාගෙ එනකම්ම ඔයගොල්ලෝගේ ගුරුවරයා විදියට ඔයගොල්ලන්ට බැහැයි කියන දේකට මම ඒක ටියුට් එකක් හදලා දෙන්න මම බැඳිලා ඉන්නවා. මම අනිවාර්යෙන් හදලා දෙනවා. හරි. එහෙනම් පුතේ මේක ගැහණියක් කිව්වොත් ඒක අනුක්ත පදයේ ගැහණියක. පුරුෂලිංග බහුවචන උක්ත පදයක් ගත්තොත් එහෙම උක්ත පදයක්නේ ඇත්තු. අන් ශබ්දේ එන්නේ අනුක්ත පද වලට. එහෙනම් 4 වෙනි ප්‍රශ්නෙටත් ඔය ආකාරය තමයි. අපි යනවා ඊළඟ එකට. පහත වගන්තියේ සුදුසු ස්ථාන ඒ වියන් ඇඳ මේක ඔයාලගේ පෙළ පොතේ තියෙනවා. අපේ අත්තම්මලයා ගෙදරක් තියෙනවා. ප්‍රබෝධ එකවරම කීය. දැන් මේක කියනකොට ඒ වියන් ඇඳ අන්න පොඩි විරාමයක් වගේ නේදන්නේ. ඒ වියන් ඇඳ අපේ අත්තම්මලයා ගෙදරක් තියෙනවා. ඒක ප්‍රමුඛ කරලා සලකලා තියෙනවා. ඒ වියන් ඇඳ අපේ අත්තම්මලයා ගෙදරක් තියෙනවා. මේ විරාම ලක්ෂණ ටික ඔක්කොම නැත්තම් මේකේ ලකුණ නැහැ.
දැන් ඊළඟට අයියෝ තමාර ළමයි තේරෙවි ලියලා තිබ්බේ නෑ එදා ක්ලාස් එකේ පුතේ. හෙන දල. ඔව් හෙන නම් අකුණු දල නම් දත අකුණු දත දකුණු අත. වන්දිනන් දඩ මුදල නම් කාසී දඩ කාසී කඩදාසි. හරි. නිවැරදි අකුර. පුතේ මේකේ මේ මාලිගය. දැන් මේක නම් මේ ආපන ශාලාව කියන එක නම් යෙදෙන ඡේදය අනුව දැන් මේ දෙකම හරි. එකක් තමයි මේ දෙක ලකුණු ගන්න ඕගොල්ලෝ. දැන් මේ මුර්ධජ නයන්න යෙදුනොත් ඒකේ අදහස පුතේ බීමහල වගේ එකක්. නිකන් අර සුරාසලක් වගේ එකක්. ඒතර අනික් නයන්න යෙදුනොත් එහෙම දන්තජයක යෙදුනොත් ඔයාලගේ කැන්ටිම. අර නුවණ වගේ දන්තජ නුවණ ඇස මුර්ධජ නුවණ ඥානෙ. මේ ආපන ශාලාවත් එහෙමයි. ඔයාලා කැන්ටිම ඉස්කෝලේ කැන්ටිම දන්තජ නයන්න. මේකට මම ලකුණු දෙන්නම්. ඉතින් ඒ වගේ අර්ථයක් තමයි මේකට තියෙන්නේ. ඔව්. පහත වචන වල අරුත් පැහැදිලි කරන්න මේකට වෙන ඒවා බෑ පෙළ පොතේ එකම ඕන. එහෙනම් ඒවා පාඩම් කරන්න. එකිනෙකට ස්වාධීන. හරි? තවත් දෙයක් පාලනය නොවන. අන්න හරි. දැන් පුතේ ඔයාලට අපි සම්මන්ත්‍රණය පැවැත්වුවානේ සිංහල. ඉතින් අපේ ඔන්ලයින් ළමයි කීප දෙනෙකුත් ඉන්නවා. මම ඒ හින්දා සිකුරාදා දවසක ඒ සිංහල නිබන්ධනය සාකච්ඡා කරන ඔන්ලයින්. ඒකල මම ඔයාලට ඒක උත්තර ටික දාන්නම් ඈ. දැන් මට මේ සතියේ සිකුරාදායි දෙකම යොදා ගැනීමේ හැකියාවක් නැති නිසා හෙට පන්තිය කරන්නේ නැහැ. අනිද්දා කරනවා ගණිත ගැටලු 25ක් හෝ 30ක් හදනවා. අපි බලමු ඊළඟ සතියක පුතාලට මම සිංහල නිබන්ධනය සාකච්ඡා කරලා ඒක මම උත්තර දානවා. දැන් අද එකේ මම උත්තර ටික දානවා ඔයාලට මේකේ. සුදම් දිව්‍ය පුරයක් ශක්‍ර දෙවියන් වාසය කරන දිව්‍ය ලෝකය. මේකම ඕන. දෙව් ලෝ ශක්‍ර දෙවියන් වාසය කරන දිව්‍ය ලෝකය. right mic off කරගන්න 8. අපි යන්න 9 වෙනි එකට. ඒක පෙළ පොත බලලා ලියන්න. ඔව්. හරි mic off කරගමු ළමයි. පහත අදහස් දෙන ප්‍රස්තාව පිරුල ලියන්න. කට නිසා ඉබ්බ නැහුණා වගේ. සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කටයුතු කිරීම. දැන් මේ නැහුණා වගේ කියන එකේ නයන්න ඔයාලා දන්ත ජීවිතය තිබ්බොත් මේකේ ලකුණ හම්බෙන්නේත් නැහැ. ඒක මූර්ධජ හරියට ලියලා තියෙනවා. 10 ඇය දැන් මේක බහුවචනයට අරවා ලියන්නේ. ඇය කියන එකේ බහුවචනේ සමහරක් අය දන්නේ නැහැ. ඈ කියන එකේ ඇය කියන එකේ ඔහු කියන එකේ තුනේම බහුවචනේ ඔව්හු. නේද? ඔව්හු පාසලට යති. නැව මොහොතේ ගමන් කරයි. මේකේ උත්තරේ නම් වැරදි පුතේ. නැව්හු කියලා ඉතින් කරොත් නම් තියෙනවා. නැව් මොහොතේ ගමන් කරයි කියන අදහස තමයි එන්නේ. කවුරුත් නැව්හු කියලා ලියන්නේ නැහනේ. අප්‍රාණවාචී එකට හූ ප්‍රත්‍යය හෝ ඕ ප්‍රත්‍යය දැම්මොත් තී වෙනවා. ඉතින් ගොඩාක් බර කරලා ඒක උගන්වන්නේ නැහැ ඔයාලට. ඔයාලගේ සිලබස් එකේ පහුගිය 2019ට පෙර එකේ නම් තිබුණා. ඉතින් නැව්හු දැන් අපි තරුව අහසේ බබලයි තරුව අහසේ බබලයි තාරකා වෝ අහසේ බබලති. ඕ වගේ આવොත් ඒකට ප්‍රාණවාචී අදහසක් විදියට තී දෙනවා. ඉතින් මේකේ නැව් කියන එකත් මේක උඩට රැහැන දාන්න කෙටිකොම් පාපිල්ල දාන්න එපා. ඒක තමයි භාවිතා වෙන්නේ. නැව් මොහොතේ ගමන් කරයි. නැව් මොහොතේ ගමන් කරයි. 11. සර් ඔව් පුතේ. මගේ එකට වැරදි දාලා.
ඒක තමයි සිනුක් නේද? පොඩි අපිට දැන් සාකච්ඡා කරන්න බැරුණානේ පුතේ. සාකච්ඡා කරා නම් පොඩි පොඩි ඒවා තිබිලා අපි හදලා යවන්නේ. පුතාට ඒකට ලකුණක් වැඩි වෙනවා ඈ. ඒක හදාගන්න. ඔයා මට කියපේ කොහොඳයි ඈ. රයිට්. සර් නැව් වුණොත් තී නේද? පුතේ නැවුනොත් තී වෙන්න බෑනේ. නැව් වලට පණ නෑනේ පුතේ. අප්‍රාණවාචී පදයක් බහුවචන වුණාට ක්‍රියාපදයේ බහුවචන වෙන්නේ නැහැ. දැන් මෙතන නැව් හූනම් ත්‍රී. මේක වැරදි මන් දාලා තියෙන එක. මම ඒක හදන්නම්. හරි? නැව් හූනම් ත්‍රී තමයි. ඔයා කියන එක හරි. නැව් ගත්තොත් එහෙම යී. නැව් හූනම් නැහැ. දැන් හරිනේ. right. නේ? නැව් කියන එක රැහැන දාන්න ඈ. හරි. මොහොතේ ගමන් කරා. හරි ඉටු නොවන සිහිනම වීම අහසේ මාලිගා මාලිගාලා යන දන්තජ ඔය ගොඩක් පෝස්ටර් වල එහෙම ලියලා තියෙනවා මුර්ධ ජේ වුණාට දන්තජ දැඩිසේ බියටපත් වීම හීන් දාඩිය දැම්ම ඔව් ආසේ මාලිගා තැනීම කියලා ලියන්න පුළුවන් ඒක වැරදි නෑ සර් මම ඒකට උත්තරයක් දාලාද හරි පුතේ මෙහෙමයි දැන් අර අපි ඒ වෙලයට බලන්නේ පිළිතුරු පත්‍රයක් දීලානේ. ඒකේ අර ආසන්නේවට සමහරක් වෙලාවට උත්තර වලට ලකුණු දීලා නැතුව ඇති. ඒකටත් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. ලකුණක් හදාගන්න. වැඩි කරගන්න. ආසේ මාලිගා තැනීම. දැන් අපිට අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අමාරු වෙච්චාම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න වෙලාවක් නැති වෙනවා. දැන් අපි ඉස්සරහට ඒක මාරු කරනවා. සතියක් කර සතියක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න ඕන. එතකොට ඔයගොල්ලෝ බෙදෙනව නැද්ද කි? හරි. මේක පම්කින්. මේක බටර්ෆ්ලයි. ස්පෙලිංස් ලියාගන්න සහ ඔයාලට මම කියලා තියෙනවා මේ දවස්වල සාකච්ඡා කරන ඒවා මොකද කරන්න කියලා තියෙන්නේ කෙටි සටහන් පොතකට ගන්න ඕවා එකක් තමයි එන්නේ PUMPKIN pumpkin butterfly ස්පෙලිංස් ලියාගන්න ඈ හොඳයි 12 13 අපිට 12 කතා කරා 13ට යන් අපි ආපන ශාලාවට යමු මේ වගේ අදහස් let's go to the canteen නැත්නම් let us කියලා දාන්නත් පුළුවන් go to the canteen මේ කවුරු හරි කෙනෙකුට කරන පොඩි ඉල්ලීමක් යමු කියලානේ. ඒකට V කියලා යොදනවා අඩුයි. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන විදි තියෙනවා. ඔයාලට මේ සරල වාක්‍ය කීපයක් උගන්වනවා. ඉතින් සමහරක් අය ඉංග්‍රීසි පන්තිත් යනවා. ඉතින් මේ මට මේ පේපර් එක හම්බුණාම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. එච්චර ලොකු ඒවා එන්නත් විදිහක් නැහැ. පොඩි දෙකක් එයි. ඔයගොල්ලෝ බයෙන් එපා වැඩි. නමුත් මේ දවස්වල පේපර් වල හම්බෙන ඒවා කෙටි සටහන් පොතේ සටහන් කරලා පාඩම් කරගන්න. Let's go the canteen කියලා එනවා. Let us go to the canteen කියලා එන්නත් පුළුවන්. Sir, පුතේ we are going to the canteen by the පුතේ ඒකට ලකුණු දෙන්න තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි මේ ඔයාලට මේවා මේ වචන මේ භාවිතා වෙන විදිහ ඔයගොල්ලන්ට මේ ප්‍රැක්ටිස් කරන්න මේ වචන දීලා තියෙනවා. ඉතින් විභාගයේදී වගේ නම් එහෙම දෙන්නත් පුළුවන්. එහෙම භාවිතා වෙන අවස්ථා අඩුයි. අපි යමු කියලා අදහසයි. දැන් ඔයා කිව්වා දෙකකින් සිංහලට පරිවර්තනය කරොත් එහෙනම් හරි. නමුත් එහෙම මෙහෙම ලිවීමේදී භාවිතා වෙනවා අඩුයි. හරි. අපි යන් ඊළඟට හරි 19 කියන්නේ 19 මල්ලිහෙපු පිච්චමල ඔයාලට ඉංග්‍රීසි සහ දෙමළ දීලා ඇති පුතේ වචන පොත් දෙකක් ඒකේ පිටිපස්සේ තියෙන ඔය සරල ඉල්ලීම් ආමන්ත්‍රණය කිරීම ඒවා ලියන ආකාර ටිකක් දීලා තියෙනවා දැන් ශිෂ්‍යත්ව විභාගෙදී අර ලැන්ග්වේජ් එකක් විදිහට අපි ඉංග්‍රීසි උගන්වන්නේ නැහනේ එතකොට ඔයාලට වචන ටිකක් තියෙනවා සහ අර වගේ සරල ඉල්ලීම් මේ වගේ කීපයක් තියෙනවා. ඒක අපිට පාඩම් කරගත්තා නම් හරි. හරි. 19 මල්ලෙහෙපු 14
හොඳයි 15ට යන්. සුබ දීපවාලී දිනයක්. දැන් අපි සිංහලෙන් දීපවාලී කිව්වට දැන් මේක ලියලා තියෙන ඉනිය දීපවාලී කියලා තමයි ලියලා තිබ්බේ. ඔක පයන්නත් වෙන අවස්ථා තියෙනවා. වාලුතුක්කල්. වාලුතුක්කල් කියන එකේ අගලා යන්නත් මුරුද යති අවස්ථාවක් තියෙනවා. මේක පායන්නත් හදලා තියෙනවා, බායන්නත් හදලා තිබ්බා. ඒවට ලොකුවට බලන්න යවට ලකුණු දෙයි පුතේ ඔයාලට විභාගෙට ආවොත්. හොඳයි. අපි යන් ඊළඟට පාද සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය. ඒක ලියන්න ඕන 30037. ඊයත සංඛ්‍යාවට 63ක් එකතු කරපුවම පුතේ 30100යිනේ. ඒකේ හරිමැද එන්නේ 1. එතකොට ඒකේට 100 ස්ථානේ. ඒකේ නිරූපිත අගය 100යි. ඒකෙදි කියවන්න ඕන ඊයත සංඛ්‍යාවට 63ක් එකතු කරන්න ඕන. 37ට යටින් 63 එකතු ලියලා ස්ථානීය අගය පිළිවෙලට ලියලා එකතු කරපුවම එනවා 30100. එතකොට 100 ස්ථානේ හරිමැද එන්නේ 100 ස්ථානේ 1. එතකොට ඒකේ නිරූපිත අගය ඒකේ වටිනාකම 100යි. 16. දැන් අපි දන්නේ නැහැ රෝමී ඉලක්කම් එකතු කරන්න. අපි කවදාවත් එකතු කරලත් නැහැ. ඉතින් අපිට මේකේ හින්දු අරාබි ඉලක්කම 6 ලියලා නේද? 6 ලියලා ඊට පස්සේ 10 1 11යි 6යි ඊට පස්සේ 11යි 17යිනේ. ඒක ලියනවා. කොහොමද ලියන්නේ? x 10යි 10යි 5යි 15යි 16යි 17යි කියලා අපිට ඒ සංඛ්‍යා භාවිතයෙන් ලියන්න පුළුවන්. ඉතින් අඩු කරන්නත් අපි දන්නේ නැහැනේ. මේ 19. එතකොට 19න් අපිට 7ක් අඩු කරන්න තියෙනවා. එතකොට 19න් අපි 7ක් අඩු කරපුවම ඔයගොල්ලෝ දන්නවා කීයද කියන්නේ? 19න් 7ක් අඩු කරපුවම ඔව් මේකේ දාලා නැහැ. කීයද ළමයි 19න් 7ක් අඩු කරපුවම? කීයද? 12යි සර්. 12යි. එහෙනම් කොහොමද ලියන්නේ? ඔව් 12 කොහොමද ලියන්නේ? x i x i i x i i XII. ඔව් අපි යන් ඊළඟට එනන් පෙරවරු 11:45ට පමණ රැස්වීම ආරම්භ වී මිනිත්තු 30කින් පමණ රැස්වීම අවසන් විය. එහෙනම් පුතේ 11:45ට 30ක් එකතු කරපුවාම එනවා නිකන් එකතු කරොත් 11:75ක් නේ. 75ක් මිනිත්තු පැත්ත තියන්න බෑනේ 60ක් අඩු කරපුවම 15ක් ඉතුරුයි. එහෙනම් අනිත් එක පැයක් විදිහට යනවා 11 පැත්තට. එහෙනම් 12:15යි. එතකොට 12:15 ලියද්දි පුතේ සාමාන්‍ය ගත්තොත් එහෙම දවසේ 12 ගත්තොත් එක මධ්‍යහන. හැබැයි 12යි මිනිත්තුවක් ගියත් ඒක පස්වරු. එහෙනම් අනිවාර්යෙන් පස්වරු දාලා තියෙන්න ඕන. ඊට පස්සේ කියනවා රැස්වීම ආරම්භ වූ වෙලාව සම්මත ඔරලෝසු වෙලාවෙන් ලියන්න කියලා. සම්මත වේලාව කියන්නේ පුතේ ඩිජිටල් වේලාවට. එතකොට පෙරවරු ඒවට අපි ඩිජිටල් වේලාවේ තියෙනවා පොඩි නීති කීපයක්. තිත් දෙකක් තියෙන්න ඕන ඉලක්කම් හතරක් තියෙන්න ඕන. එතකොට මේක ආරම්භක වෙලා ඉලක්කම් හතරක් තියෙනවා. එහෙනම් තිත් අපි දෙකක් දානවා. පස්වරු වෙලාව 12ට වඩා වැඩි අගයකින් වැඩි වෙනවා. 13 14 15 ඒ විදිහට නේ. මධ්‍යම රාත්‍රී 12ට අපි 24 කියලා ලියන්නේ නැහැ 0.4 ලියන්නේ. ඒ ඔය පොඩි තොරතුරු ටික ඔයගොල්ලෝ දන්නවා දැන්. 18. හරි. අපි යමු 19ට. අඹගෙඩි 72කින් 8න් දෙකක් ඉදී තිබුණි. එතකොට අපි බලන්න 72කින් 8න් දෙක කීයද කියලා. ඔව්. ඉතින් අඹුවම බලන්න කලින්නේ 72කින් 8න් දෙක බලන්න 72 8න් බෙදනවා 72 8න් බෙදපුවම කීයද 72 8න් බෙදුවා 9යි 9 වරක් 2 18යි ඒ කියන්නේ 8න් දෙකක් 18යි නම් තව කොටස් 6ක් නේ තියෙන්නේ නේ එන 8න් එකක් 9යි 8න් දෙකක් 18 නම් 8න් එකක් 9යිනේ එන ඉතුරු ටික පුතේ 9ව 6 54යි තේරුම් නැත්තම් කියන්න බෝඩ් එකේ කියලා දෙන්න අමු අඹ ගෙඩියක් රුපියල් 10 බැගින් විකුණුවාලු 54 වැඩි කිරීම 10 රුපියල් 540යි සර් ඔව් සර් 18 වෙනි ප්‍රශ්නේ ඔව් දෙවෙනි ගානේ තියෙන රැස්වීම ආරම්භ වූ වේලාව සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්න කියලානේ. ඔව් එතකොට 45ක් තියන්න පුළුවන් මිනිත්තු පැත්තේ.
ඒක ඔගේ පුතේ ඒක ලියද්දි ගැටලුවක් නැහැ නේ පුතේ 45. පුතේ එතකොට මේ සම්මත වේලාවේදී මේක මේ 45 ගැටලුවක් නැහැ. දැන් ඔයා හිතන්න දැන් ඔයාලට ඩිජිටල් වෙලාව ඉස්කෝලේ කරලා ඇතිනේ. දැන් අපි හිතන්නකො මේ පැය 12 වෙලාවෙන් 7:15 කියලා. එතකොට මේකේ අපි මේ දැනට භාවිතා කරන සාමාන්‍ය ඔරලෝසුව. එතකොට අපි මේක ඩිජිටල් එකෙන් ලියන්නේ පුතේ කිසිම ගැටලුවක් නැහැ. 7:32යි 15 කියලා. හරි? මෙහෙම තමයි ලියන්නේ. හරි? එතකොට මේක පස්වරු වුණොත් මේක නම් පේ. මම නිකන් ලියන්නම්කෝ. මේක පේ. මේක පස්වරු වෙලාවක් වුණා නම් ඔය 7ට අපි 12ක් එකතු කරලා නේ පස්වරු 7:15 වුණා නම් කීයද ලියන්නේ? 19යි 32යි 15. නිකන් මේවා අපිට කියලා දෙන්නේ. එතකොට ඔය අහපු ප්‍රශ්නෙට මම දැන් උත්තරේ දෙන්නම්. පුතේ මේ පැත්තේ නිතරම තියන්න බැරි 60කට වැඩිය. නමුත් අපිට දීලා තියෙන එකේ 60කට වැඩිය නෑනේ. අනික අපිට වෙනස් කරන්නත් බෑ දීලා තියෙන එක තමයි ලියන්න කියලා තියෙන්නේ. එහෙනම් දීලා තියෙන එක අපි 32ක් 30ක් විතරක් වැඩි කරලා ඩිජිටල් කරලා ලියුවා. හරි? හැබැයි අපිට මොකක් හරි එකතු කරලා හරි අඩු කරලා හරි අපි හිතන්නකෝ මේ විදියට ආවා 13යි 60 65. ඔන්න එකතු කරාට පස්සේ ආවා 13යි 65 දුව. මේ වගේ අවස්ථාවක අපිට ඩිජිටල් වලින් 65 ලියන්න බෑ. එහෙනම් අපි මේ වගේ අවස්ථාවලක මේකෙන් 60ක් අපි අඩු කරනවා. මේකෙන් 60ක් අඩු කරපුවම මෙතන එන්නේ 5යි. 6න් 6ක් බිඳුවයි. එතකොට 5යි. එතකොට මේ අයින් කරපු 60 එහා පැත්තට පැයක් විදියට යනවා 13යි 1යි 14යි. ඔන්න පුතේ මේ වගේ අවස්ථාවලක අපි ලියන්නේ 14යි 32යි 5. මෙතන ගැටලුවක් නැහැ 60ට වඩා අඩුයි. දුවට පැහැදිලිද? ඔව් සර් thank you sir. හරි අපි හදාගමු අපිට තියෙන ප්‍රශ්නනේ. ඕන ප්‍රශ්නයක් අපි හදාගෙන යන්න. හරි. 540 19 හරි. එහෙනම් මේකේ ඔයාලා දන්නවා සුජු කෝණ කියන්නේ L හැඩේ ඒවා. සුළු කෝණ කියන්නේ ඒවට වඩා කුඩා ඒවා. මහා කෝණ කියන්නේ L හැඩයට වඩා වැඩි ඒවා. එතකොට සුජු කෝණ ගාන බලමු. දැන් මේකේ අහනවා ප්‍රශ්න දෙකක් පුතේ. එකක් රූපයේ. ආය රූපයේ තුල. දැන් රූපයේ තුල කිව්වොත් මෙන්න මේ ටික විතරයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. රූපේ තුල කිව්වා. හැබැයි මේකේ නෑ රූපේ යහන්නේ 8යි. එහෙනම් මෙතනක් තියෙනවා. 9යි 10යි 11යි 12යි. ඔන්න සුජු කෝණ ටික. හරි. සුජු කෝණයට වඩා වැඩි කෝණ තියෙනවා පුතේ මේ බලන්න. 1යි. මේක 2යි. හරි. මේක 3යි. ඊට පස්සේ මේක තියෙනවා 4යි. මේක තියෙනවා 5යි. මේක තියෙනවා 6යි. මේක තියෙනවා 7යි. මේක තියෙනවා 8යි. ඔන්න මේවා ටික. 8යි. ඉතින් පැහැදිලි ඇති ඔයාලට රූපේ. ඉතින් හොඳ ප්‍රශ්නයක් ඒක. තාම හොඳ ප්‍රශ්නයක් විභාගෙට එන්න පුළුවන් 20යි. මේ නම් 8යි. අපි යන් ඊළඟට මේව සංඛ්‍යා වලින් කුඩාම සංඛ්‍යාව තෝරා ලියන්න. දැන් පුතේ දැන් මේවා ගත්තොත් මට මෙයා ලියන්න පුළුවන් මේ දෙකෙන් එක කියන්නේ භාගය. ඉතින් අපි 20ෙන් ගත්තොත් 20ෙන් 5. අපි 10ෙන් ගත්තොත් 10ෙන් 5නේ. 10ෙන් 5 නම් නිකන් මම දශම කරලා ලියන්නම් 0.5යි. නේ? 10ෙන් 3 නම් 0.3යි. එක්ක ඔක්කොම භාග කරගන්න එක්ක ඔක්කොම දශම කරගන්න. 5ෙන් එක කියන්නේ 10ෙන් නම් 2යි. නේ? ඉතින් අපිට ඒක 10ෙන් 2 කියලා ලියන්නත් පුළුවන්. නේ? 5ෙන් එකක් කියන්නේ 10ෙන් 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොඩි මේකේ ඉඳන් ලොකු මේකට කුඩාම සංඛ්‍යාව. අරක ඉතින් 0.7යිනේ. නේ? 5ෙන් එකක් කියන්නේ ඒක දෙකෙන් වැඩි කරොත් 5 2යි උඩ සංඛ්‍යාව දෙකෙන් වැඩි කරොත් 2යි. ඒවා ටිකක් නුවණින් කරන්න ඕන. මෙව භාග සහ දශම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට. දැන් මේකත් එහෙම පුළුවන්. 10න් 4යි කියන්නේ 0.4යි. හරි? දෙකෙන් එක කියන්නේ භාගයයිනේ. ඒ කියන්නේ 10න් 5යි. ඒ කියන්නේ 0.5යි. හරි? එහෙම හදාගන්න. දැන් එහෙනම් අපි මේ පිළිපෙළ ගස්සුවොත් එහෙම කොහොමද එන්නේ? 0.3 ඊට පස්සේ එන්නේ 4 ඒ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකටනේ 4 ඊට පස්සේ එනවා කීයද දෙකෙන් එක මොකද ඒක 0.5නේ ඊට පස්සේ 0.8
21යි 22 මේක නේද ලොකු ප්‍රශ්නයක් නෑ නේ පුතේ මේ දෙකේ සංඛ්‍යා දෙක ලියලා මේකේ සංඛ්‍යා දෙක ලියලා අඩු කරලා ගන්න පුළුවන් නේ ඒක ප්‍රශ්නයක් නෑ 737 අපි යමු ඊළඟට 22 23 මේක පුතේ ඉතාමත් හොඳ එකක්. ඔහු ගමන් කළ මුළු දුර ගමන් කරොත් ඔයාලට ඉගෙන ගන්න තියෙන දේ තමයි මෙතන ආරම්භය 450ක් යනවනේ. එතකොට මෙන්න මේ කෑල්ල 240යි. මොකද මේ කෑල්ලට සමානයි මේ කෑල්ල. එහෙනම් මෙතන 240ක් තියෙනවා. හරි? මෙතන 240යි. ඊට පස්සේ මෙහෙම යනවා. ඒ කියන්නේ මෙතන 360යි. ඇයි? මේක සුජු කෝණාශ්‍රයක්. උඩ පාදේ යට පාදේ සමානයි. මෙතන 240යි. ආය 360යි ආය 420යි. එතකොට ඔය ටික ඔක්කොම ගියාම එනවා කීයක්ද? ඔව්. එක්ක 2070යි මීටර එහෙම නැත්නම් කිලෝමීටර 2යි මීටර 70යි. ඔය උත්තර දෙකෙන් එකක් ලියන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඔහු ඉන්නේ දැන් මෙතනනේ. ඔහු දැන් සිටින ස්ථානයට මේ මෙතනට ටයන්න දාගත්තාම මෙතෙන්ට මුලින් ස්ථානේ පේන්නේ කොහෙද? ඔයගොල්ලෝ දන්නවද දිශා දර්ශකය මේක කොතනද කියන්නේ? ඔය පැත්තට ඊතල දිශා දර්ශකය තියෙන නිරිතට. දිශා දර්ශකයක් ඔය පැත්තට තියෙන්නේ නිරිතට පුතේ. හොඳයි. 23 24ට යන් අපි. එතකොට මෙන්න මේක පොඩි මේකේ දෝෂයක් තිබ්බා. මම ඔයාලට තව කෑල්ලක් පාඩ කරලා දෙන්නම්. දැන්ම උත්තර ලියන්න. තව කෑල්ලක් ඔන් ඔය කාර්ය පාඩ කරලා. ඔව් ඔන්ලයින් විතරක් ලියපු අය ඔන්න කෑල්ලක් පාඩ කරලා දුන්නා. නැත්නම් ඒකේ සාධාරණ උත්තරයක් ගන්න බෑ. සාධාරණ උත්තරයක් ගන්න බෑ නැත්තම්. හොඳයි. එහෙනම් උත්තරේ භාග එකතු වෙලා කොටු දෙකක් වෙනවා. 10න් 2යි කියන්නේ 0.2යි. 10න් 2යි කියන්නේ 0.2යි. පාද රූපේ පාඩ කර ගැති කොටස දශම සංඛ්‍යාවක්සේ ලියන්න. රයිට් ඒක හරි. පුතේ මේකේ C බඳුනට වඩා A බඳුනේ කොපමණ ජල ප්‍රමාණයක් වැඩිද? එහෙනම් 4.750න් 950ක් අඩු කළා 3.800යි. B හා C බඳුන් දෙකේ මැද ජල ප්‍රමාණය දෙක එකතු කරන්න B හා C ගත්තොත් එහෙම නේද 0.5 5 10 බිඳුවම එකක් ඉතිරි 8යි 9 17 18න් 8 දැම්ම එකක් ඉතුරු 2 1 3යි ලීටර 3යි මිලිලීටර 800යි. පුතේ මේකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. ඔය පොඩි දෝෂ මුද්‍රණය කරනකොට මේක 16 මේක 17 මේක 18 මෙතන 19 විය යුතුයි. ඒක හදාගෙන උත්තර ලියන්න. 26 වෙනි එකට ඒක හදාගෙන උත්තර ලියන්න පුතේ. හදාගෙන උත්තර ලියන්න. මේ වගේ පැන්සලක් මනිනකොට මම ඔයාලට කියන්නම් ආයෙ කවදාවත් වරදින්නේ නැහැ. පැන්සලේ අවසන් වෙන අග්‍රය 18 අපි අඩුරුල කැරලා තිබ්බත් බිඳුව නැති වුණත් ඔයාලා හිතන්න එපා ආරම්භ වෙන්නේ 9. නේ? ඔව්. එතකොට උඩ පැන්සල අහන්නේ. ඒ පැන්සල 18න් 9ක් අඩු කරන්න. 18න් 9ක් එනවා එතන කීයක්ද එතකොට? එතකොට පුතේ ඒක වැරදි මගේ උත්තරය. උතන 9ක් තමයි එන්න ඕනේ. අපි ඒක හදමු. හරි? 9 හදමු. ඔන්න 9 හැදුවා. ඊට ඊළඟෙත් එහෙමයි. ඊළඟ ගත්තොත් පුතේ මේකේ තියෙන්නේ මෙතන 16 18 18 19 නේ. එතකොට 19න් 7ක් අඩු කරන්න. ඔයාලා දන්නවා 19න් 7ක් 12යි. එතකොට උඩ එක 9 නේ 9. එතකොට ඒක එනවා ගන්නට නේ. එතකොට 19න් අපි 7ක් අඩු කරා. 8 9 10 11 12 13 14 15 16 ගානට 7ක් අඩු කරන්නකෝ. ඔව්. 19න් අඩු කරන්න කියන්නේ 7ක්. 9න් 2ක් 9න් 7ක් 2යිනේ 12යි. A පැන්සලට වඩා B පැන්සල කොපමණ දිගින් වැඩි දාන්නේ? A පැන්සල 9යි B පැන්සල 12යි. 12න් 9යි. නේ 10 11 12 3යි.
හොඳයි පුතේ අපි යන් ඊළඟට. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 346කි රුපියල් 1000ක නෝට්ටුවක් දී ඉන්ධන ආලකින් පෙට්‍රල් ලීටර 3ක්. එතකොට 346 වැඩි කරන්නකො පුතේ 3ෙන්. එතකොට ඔයාලට 1038ක්. රුපියල් එතකොට 1038න් 1000 අඩු කරපුවම රුපියල් 38ක් දෙන්න ඕන තාම. 1038ක් දෙන්න ඕන තාම. sorry 38ක් දෙන්න ඕන තාම. විසියට පාත කොටුවේ 6 ගුණාකාර. ඒ කියන්නේ 6න් බෙදෙන ඒවා. 18 බෙදෙනවා, 36 බෙදෙනවා, 48 බෙදෙනවා, 54 බෙදෙනවා, 72 බෙදෙනවා. ඔය ටිකෙන් එකක් හරි අඩු නම් ඒ ලකුණ හම්බෙන්නේ නැහැ. 28යි අපි යමු 29ට. පුතේ ගමන් කළ කාලය. එතකොට වාහන දැන් පැය 3ක් යනවා 60ට. පැය 2කමාරක් යනවා 50ට. පැයට 30ක වේගයෙන් පැය භාගයක් යනවා. එතකොට ඔයාලා හිතන්න මේක යන වේගය කොහමද කියලා. අපි හදාගමු මේක හොඳ ප්‍රශ්නයක්. වාහන ගමන් කර ඇති මුළු කාලය. මේක පැය 3යි, පැය 3යි, පැය 2යි, පැය 5යි, පැය භාගයේ පැය 5යි, ඔක්කොම පැය 6යි. ඒවා ඉතින් මනෝමයෙන් හදාගන්න පුළුවන්. වාහනට අදාළ කාලය තුල ගමන් කළ මුළු දුර. එතකොට 60ව 3යි 180යි. එයි 60 බැගින් පැය 3ක් යනවනේ. එතකොට පැය 2කමාරයි. ඒ කියන්නේ පැයට 50යි. තව තැනක තව පැයකට 50යි. තව පැය භාගයක් යනවා. කියන්නේ 50න් භාගයක්. 50යි 50යි 100යි 125. හරි? දැක්ක දෙක හදාගත්ත හැටි. පැයට 50යි. ආයෙත් පැයට 50යි. පැය භාගයට 50න් භාගය 25යි. 125යි. මෙතන පැයට 30යි. එහෙනම් පැය භාගයට 15යි. බලන්නකො හොඳට හදා ගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔය ටික එකතු කරපුවාම කාලය තුල යනවා 320ක්. හොඳයි අපි අවසන් කරේ ගණන් ටික. හරි. මේ ප්‍රස්තාරයත් ඇත්තටම හොඳ ප්‍රස්තාරයක්. මම හරි කැමති ප්‍රස්තාරයක්. පන්තියක සතියක් තුල සිසුන්ගේ නොපැමිණීම. ඔයාලා පටල ගන්නවා පැමිණීම කියලා හිතලා. නොපැමිණීම තමයි අහන්නේ. ළමුන් අඩුවෙන්ම ප්‍රමාණයක් පාසලට පැමිණ ඇත්තේ කවදාද? ඒ කියන්නේ වැඩිම ආවේ නැති දවසේ තමයි අඩුම. ඒ කියන්නේ නොපැමිණීමනේ තියෙන්නේ. මේ බලන්නකෝ. වැඩිම ප්‍රමාණයක් ආවේ නැති දවසේ තමයි අඩුවෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ නැති ටික. පන්තියේ සියලුම ළමයි 37ක් නම් බ්‍රහස්පතින්දා පැමිණි ළමුන් ගාන කීයද? එතකොට බ්‍රහස්පතින්දා නොපැමිණි 4යි නේද? නොපැමිණි 4යි. ඔක්කොම ළමයි 37යි නම් 37න් 4ක් අඩු කරපුවම ළමයි ඇවිල්ලා තියෙනවා 33ක්. 33ක්. ඉතින් මේ වගේ ටිකක් වෙනස් ආකාරයේ හොඳ ප්‍රශ්න පත්‍රයක් මේක මේ පළාත් පේපර් එකක්. මම ඉතින් පේපර් බලලා තමයි තෝරාගන්නේ පුතේ. අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය ටිකක් සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර පන්තිය වල ටිකක් ඉහළින් යන එකක්. ලකුණු ගන්න ටිකක් අමාරුයි. නමුත් ඔයාලා මේ අත්දැකීම් ටික ගත්තොත් ඔයාලට විභාගෙදී ලකුණු ගන්න ලේසි වෙයි. හොඳයි. එහෙනම් මේ බලමු අපි මේක 6 වෙනි ඉරියව්ව. ඉක්මනින් බලන්න යම් පරිසරයේ ටික. හරි. පාට සුවඳ එක වගේ මේක පුතේ. ඔව්. හොඳ ළමයා. ස්මයින් දෙහිමි. 33 පත්‍රවල පිහිටීම අනුව වෙනස් හැඩයක් ගන්නෙ කොහිල? තිප්පිලි කොළ, බුලත් කොළ, සිවිය කොළ, ගම්මිරිස් කොළ. හතරම එක වගේ. A9 මාර්ගයේදී හම්බෙන්න පුළුවන් වවුනියාව. A9 කියන්නේ මහනුවර සිට යාපනයට තියෙන ප්‍රධාන මාර්ගය. 35 දැන් පරිසරයේ ගොඩක් ළමයිගේ වැරදිලා තිබ්බා. දෝලාව අරන් යන්නේ මිනිස්සු. 36 දෝලාව අරන් යන්නේ මිනිස්සු. මේකේ ඉන්නේ පුතේ මීටර 200 කෙටි දුන දාවන සූරේෂව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත්තා.
ඔලිම්පික් පළවෙනි පදක්කම දිනාගත්තේ ඩන්කන් වයිට් මහතා සුසන්තිකා ජයසිංහ මහත්මිය මීටර 200න් කෙටිදුර දාන ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත්තා. මයික් ඔෆ් කරගමු. මයික් පොඩක් ඔෆ් කරගන්න. අතීතයේ තුන් සිංහලයට අයිති රුහුණු රටේ ඓතිහාසික පුදබිමකි කතරගම දේවාලය. හැබැයි මෙතන පොඩි මතභේදාත්මක කරුණක් මට නම් මේකේ තිබ්බට කතරගම මං තවත් ප්‍රශ්න පත්‍රයක දැක්කා ඌව පළාතට කියලා. දැන් ඔය වගේ මතභේදාත්මක ප්‍රශ්න එන්නේ නැහැ ශිෂ්‍යත්ව පේපර් වලට. එක අවුරුද්දක ඇහුවා ශ්‍රීපාදස්ථානයේ අයිති පළාත මොකක්ද කියලා. ඒකේ බලපුවම ශ්‍රීපාද කන්දෙන් කොටසක් අයිති මධ්‍යම පළාතට ශ්‍රීපාද කන්දෙන් කොටසක් අයිති ඌව කොහෙද සබරගමු පළාතට. ඉතින් ඔය උත්තර දෙකටම ලකුණු දෙන්න වුණා. මේ කතරගම දේවාලෙත් එමයයි මේක දේවාලේ පද්ධතියක්. කතරගම කොටස් ගත්තොත් එහෙම දකුණු පළාත සහ ඌව පළාත බෙදිලා යනවා. ඉතින් දැන් මේ ප්‍රශ්නෙට අනුව නම් ගැටලුවක් නැහැ මෙහෙම දෙන්න පුළුවන්. හරි? ඉතින් ඌව පළාතත් සම්බන්ධ කොටස් තියෙනවා. කබඩි ක්‍රීඩාව සඳහා එක් පිලකට 9. බලන්න ඒවා නම් සාමාන්‍ය දැනුමට අපි ඉස්සරහ කතා කරනවා. මම සාමාන්‍ය දැනුමත් ප්‍රශ්න 100ක්වත් කරනවා ඔයාලට තෝරාගත්ත. මෙම රූපයෙන් දැක්වෙන්නේ අපේ රටේ විශිෂ්ට සේවයක් ආචාර්ය සරත් ගුණපාල මහතා. 40 ගෙවත්ත පාඩමේදී 3R සංකල්පයට අයත් නොවන්නේ අර පිරිමැස්මෙන් භාවිතා කරමු. භාවිතය අවම කරමු ප්‍රතිචක්‍රීකරණය කරමු නැවත භාවිතා කරමු තමයි ඒක තියෙන්නේ. අර පිරිමැස්මෙන් භාවිතා කරමු කියලා එකක් නැහැ. ඉතින් මේ පාඩම් ඉස්සරහට මම වීඩියෝ පාඩම් මාලාවක් ඔස්සේ පරිසරය ටික නැවත මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි යන් ඊළඟට හරි 40 ආදිවාසී සංස්කෘතියට ශාන්තිකා කිරිකොරහා දුටෙත් යනන විටත් දුවන මේක ඔව් පිටත් කොට ගසා පණිමින මේ වන්නම මේක හාවට කියන්න පුතේ මුසලඩි වන්නම හාවට ගැන තමයි මේක කියන්නේ. ටිකක් පරිසරයේ ප්‍රශ්න ටික අලුත් ප්‍රශ්න ටිකක් තියෙනවා හොඳයි ඈ. හරි. ආරක්ෂක ආහාරයක් හා වර්ධක ආහාරයක් පිළිවෙලින්. අන්න එළවලු සහ පළතුරු කියන්නේ පුතේ ආරක්ෂක ආහාරය වගේ විටමින් තියෙන්නේ. වර්ධක ආහාරයක් කියන්නේ වගේ ප්‍රෝටීන් තියෙන්නේ. දම්බල ගත්තොත් එහෙම දම්බල එතකොට පියලි සහිත දාන්නේ වගේ ප්‍රෝටීන් තියෙනවා. ඉතින් කොස් බත් වගේ දේවල් ඒ වගේ තියෙන කාබෝහයිඩ්‍රේට්. හරි? ජාතික කොටියේ දැක්වෙන සංකේත අතර නොගැලපෙන අදහසක් වෙන්නේ කොඩිය වටා ඇති කහ පාට තීරුවෙන් ජාතික අභිමානය නිරූපණය කර වැරදි. රතු පාට පසුබිමෙන් තමයි ජාතික අභිමානය නිරූපණය. ඒවා නිර්වචන හරියට පාඩම් කරන්න පටල ගන්න එපා. 45 sannivedanaye ප්‍රධානාංග තුන යවන්නා ලබන්නා හා මාධ්‍ය. යවන්නා ලබන්නා හා මාධ්‍ය. රියදුරපු වටරවුමකදී ප්‍රමුඛතාවය ලබා ද යුත්තේ දකුණු පසින් එන වාහනවලට. දකුණු පසින් එන වාහනවලට. 47 සාම්ප්‍රදායික බට්ටා පැනීමේ ක්‍රීඩාව සඳහා යොදා ගන්න දෙයක් වන්නේ මැටි වලං කටු හෝ අඹ ඇට. 48 මේකේ දැක්වෙන්නේ ආනන්ද කුමාරස්වාමී. 49 සීන්ව කපා ගැනීමෙන් හෝ වංගෙඩියකට දමා කොටා ගැනීමෙන් මැල්ලුම් ලෙස ගන්න පුළුවන් මඤ්ඤොක්කා කොළ. පුළුස්ස ආහාරයට ගත හැකි බීජ වර්ගයකි කජු ඇට සහ කොස් ඇට. 51 පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා සිතියමකේ අඳුරට ඇති පළාත් දැක්වෙන්නේ. මේ පොතේ කොළ පාටින් තියෙන්නේ වයඹ පළාත, නිල් පාටින් තියෙන්නේ සබරගමු පළාත. ඉතින් පළාතා දිස්ත්‍රික්ක දැනගන්න ඕනේ. පළාතා දිස්ත්‍රික්ක දැනගන්න ඕනේ. ශරීරයේ යම් ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන් සිදු නොහැකි දෙයකි. සිරුර අධික ලෙස තරබාරු වීම. වෙන්න බැරි දෙයක් අහන්නේ පුතේ. මූත්‍රා තදබා වෙන්න පුළුවන්, මූත්‍රා දැවිල්ල ඇති වෙන්න පුළුවන්. සිරුර අධික ලෙස තරබාරු වෙන්නේ අධික ලෙස තෙල් සහ පිටි ආහාරයට ගත්තාම. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායක ජාතියේ පියා කියලා හඳුන්වනවා. 54 විදුලි බුබුල හා වයර් කැබල්ල මෙලෙස සම්බන්ධ කළ විට මේක පුතේ දැල්වේ.
ඔයාලට පේනවා සම්බන්ධතාවය හරියටම තියෙනවා. දැන් අපේ ඊළඟ සම්මන්ත්‍රණයේ පරිසර සම්මන්ත්‍රණයක් අපි විවිධ ක්‍රියාකාරකම් ටිකක් එහෙම ළමයින්ට කියලා ගෙන්නලා කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි ඒක ලස්සනට කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුම පරිසරයේ ප්‍රශ්න 300ක්වත් සාකච්ඡා කරනවා. අනුමාන ප්‍රශ්න පත්‍රයක් කරනවා. නොදුරු දිනයකදී ඇගේ ඉක්මනින් පරිසර සම්මන්ත්‍රණයක් දෙනවා යාළුවා. චුම්බකයක් ජලය මත පා කිරීමෙන් නිවැරදි දිශාව හඳුනාගත හැකිය. පුළුවන්. බලන්න චුම්බකයක් ජලය මත පා කිරීමෙන් නිවැරදි දිශා හඳුනාගත හැකි. මෙම කියමන. චුම්බකයක් විතරක් ජලය පා කරන්න බෑ. චුම්බකේ ගිලිනවනේ. චුම්බකයක් පුතේ පාවෙන යමක් මත සවි කරලා පුළුවන් දිශාව මැනගන්න. ඒකට මේක අසත්‍යයි. කළුගඟ හා ගිංගඟ මුහුදට වැටෙන පළාත්. කළුගඟ වැටෙන්නේ කළුතරින්, ගිංගඟ වැටෙන්නේ ගාල ගින්තොටේ. එතකොට අහන්නේ පළාතනේ. එතකොට කළුතරයි ගාල්ලයි කියන්නේ දිස්ත්‍රික්ක. එතකොට පළාත් තමයි බස්නාහිර හා දකුණු පළාත. දැන් සමහර ළමයිව වරද්දගෙන තිබුණා. 56 සහ 57. දැන් බලන්න මේක සාකච්ඡා කරද්දී ගොඩාක් තොරතුරු ඔයගොල්ලන්ට දැනුමට එකතු වෙනවා. හරි. සඳේ වම්පට කොටසේ හරි අඩකට ආසන්නව මෙවැනි අවස්ථාවක් දැකගත හැක්කේ. ඒ කියන්නේ පුතේ මේ හඳ එළිය පැත්ත තමයි කහ පාට කෑල්ල. මේක පුතේ අවාටවක. ඒ කියන්නේ අයන්න තියෙන්නේ. මම ඔයාලට නිකන් කියන්නම්. අයන්නේ පැත්ත කහ පාට වෙලා නම් ඒක අව. හැබැයි බඩපුම්බලා වගේ මෙන්න මේ පැත්ත සුදු නම් ඒක පුරාටවක. බඩපුම්බලා කියලා මතක තියාගන්නකො. අයන්නේ පැත්ත කෑල්ල තිබ්බොත් අවාටවක, බඩපුම්බලා වගේ තිබ්බොත් පුරාටවක. හරි? ඉතින් පොඩි කරුණු වලින් මතක තියාගන්න පුළුවන්. හරි දැන් ඔන්න ආය අමතක වෙන්නේ අයන්නේ පැත්ත කහ පාට නම් අන්න අවාටව. ඔයාලට පෙරේ සුදු පාටින්නේ කළු සුදු පේපර් එකක් නේ හම්බෙන්නේ. හොඳයි. සූර්යග්‍රහණයක් හා චන්ද්‍රග්‍රහණයක් අනිවාර්යයෙන්ම සිදුවිය හැක්කේ පුතේ සූර්යග්‍රහණයක් වෙන්න පුළුවන් අමාවක පොයක, චන්ද්‍රග්‍රහණයක් වෙන්න පුළුවන් පසළොස්වක පොයක. ඒකට හේතුව තමයි සූර්යග්‍රහණයක් කියන්නේ පුතේ ඉර හඳේ සෙවණැල්ලට වැහෙනවා. එතකොට හඳ පේන්නේ නැති දවසක්නේ. එතකොට ඉර සම්පූර්ණ වැහිලා තමයි පේන්නේ. එතකොට චන්ද්‍රග්‍රහණයක් කියන්නේ ඉර මේ අපේ මේ දෙක අතරට පුතේ 15 දැන් 15ක පොය දවසනේ එළිය තියෙන්නේ. ඒකට තමයි හඳේ කොටසක් අපිට නෑ වගේ හරි කොටසක් සම්පූර්ණයෙන්ම හරි ඒක ගිලිලා යනවා පේන්නේ. ඉතින් මේකට අදාළ රූප සටහන් දෙකක් ඉස්සරහට සර් දාන්නම්. ඉතින් ඔයාලට ඒකට මතක තියාගන්න පුළුවන් ඒවා දාගන්න කෙටි සටහන් පොත. මම ඒක රූප සටහන් දෙකක් ඉස්සරහට කෙටි සටහන් වලට දාගන්න කියලා දාන්න. ඉතින් බලන්න සූර්යග්‍රහණයෙන් චන්ද්‍රග්‍රහණයෙන් ඇවිල්ලා. අරගේ සිංහල පාඩමක් තියෙනවා සූර්යග්‍රහණය සහ චන්ද්‍රග්‍රහණය පිළිබඳ තොරතුරු. ඒවා බලාගන්න. ඔව් ජාතික ගීයේ කොටසක් පාදින් දැක්වේ. එතකොට මේක සම්පූර්ණ කරන්න. දැන් ජාතික ගීය උදා රැස්වීමේදී ළමයිත් එක්ක කීවට ඔයාලට තනියෙන් කියන්න මතක නැහැ. මම ඒක දන්නවා. හරි? ඔක හරියට ලියන්න බෑ. ඔය දෙකම නැත්තම් මේකේ ලකුණු නැහැ. හරි. 59. ඉතින් වෙනස් ප්‍රශ්න වෙනස් රටාවල හොඳ ප්‍රශ්න පත්‍රයක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ. හරි. වැදගත්ම දේ මේක ගොඩක් අය ලිව්වේ නැහැ. පෙර දින වෙන් කරන ලද ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන අපි දුම්රිය ස්ථානට ගියමු. එතකොට මේ කතාව යනවා අතීත කාලෙන්. හදිසි වැඩ වර්ජනයක් නිසා දුම්රිය නොවන බව එහිදී අපිට දැනගන්න ලැබුණි. ඒකත් අතීත කාලෙන්. මේ මොහොතට ඔබ මුණ දුන්. දෙන නෙවෙයි දුන්. අතීතේ. ආකාරයේ දැක්වෙන උක්තාක්‍යත නිවැරදි වගන්ති තුනක් ලියන්න. එතකොට ඔයාලට සරලව ලියන්න පුළුවන්. වැඩ වර්ජනය නිසා එදින අපට චාරිකාව යෑමට නොහැකි බව වැටහුණි. වැටහිලා ඉවරයි. අපිට නෙවෙයි. තාත්තා බස් රථයක මෙම ගමන යමු යයි යෝජනා කළේය. ඔය යුගල උඩුකම අහලා ලියන්න පුළුවන්. අපේ ගමන අපි සාර්ථකව බස් රථෙක ගියා කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුම්රිය නොමැතිව එම ගමන වෙනත් රථයකින් යාමට දුෂ්කර නිසා අපි එම ගමන ඊළඟ සතියට කල් දැම්මා. කල් දාලා ගෙදර ගිහිල්ලා වෙනස් කටයුත්තක් කරගත්තා කියලා පුංචි කතාවක් ලියන්න පුළුවන්. ඉතින් මේක පුතේ අතීත කාලේ ලිවිය යුතුයි. ඉතින් ළමයි ඔන්න අද දවසේ අපි සාර්ථක ලෙස ප්‍රශ්න පත්‍ර දෙකම සාකච්ඡා කරනවා. ඉතින් අද අලුත් ළමයි කීප දෙනෙකුත් හිටියා. ඒගොල්ලෝ හොඳින් මේකට සවන් දුන්නා. ඉතින් අපි හැමදාම ඉරිදා කරන පේපර් එක සාකච්ඡා කරනවා බදාදා. සම්පූර්ණ දෙකම සාකච්ඡා කරනවා. ඉතින් මේ සාකච්ඡාව අපි හිමින් කරන්නේ හොඳින් කරනවා. හැම ප්‍රශ්නෙම සාකච්ඡා කරනවා. ඉතින් මට ලකුණු දාන්න ඔයගොල්ලෝ රචනා නැවත ලියලා දෙනවා WhatsApp කරන්න. මම රචනාව බලලා දාන්නම්.
මතක් කරනවා හෙට දවසේ නොමිලේ පැවැත්වෙන ගණිත ගැටළු පන්තිය හෙටට විතරක් අනිද්දා පැවැත්වෙන්නේ. හෙට පැවැත්වෙන්නේ නැහැ. අනිද්දා 7:00මාරට. ඔයාලගේ දන්න යාළුවෝ ඔක්කොම දැනුවත් කරන්න. සියලු දෙනා සහභාගී වෙන්න. නිබන්ධනයක් මුකුත් නැහැ. ගාන දානවා. විනාඩියට ගාන හදන්න ඕන. ගණන් 25ක් හැදුවා නම් අවසානයේ කාලෙට ගණන් කීයක් හැදුවද කියලා තමන්ගේ මට්ටම මැනගන්න පුළුවන් සහ තමන්ට කාලය කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ සතියේ සෙනසුරාදා ඉඳලා ඔයගොල්ලන්ට සෑම පන්තියකම මාසික පරීක්ෂණය පැවැත්වෙනවා. හොඳින් මුණ දෙන්න ඒකට. ඉතින් අපි තවත් විභාගයට කලින් ඒවා කීපයක් පවත්වනවා. ඔයගොල්ලෝගේ දැනුම මට්ටම බලා ගන්න. එහෙනම් සියලු දෙනා හොඳින් වැඩ කරන්න සහභාගී වූ සියලු දෙනාටම හොඳ ජයග්‍රහණ ලැබෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.